අපි කතා කරන්න යන්නේ දැන් විවරණ සම්මන්ත්‍රණ මාලාවේ 2023 කරපු MCQ එක. මේක ඉතා හොඳ MCQ එකක්. මේ වගේ පේපර් එකක් කියන්නේ හොඳ ක්වොලිටි පේපර් එකක් මේ තියෙන්නේ. ඔයාලා හදලා බලන්න. ඊට පස්සේ මේකේ උත්තර ටික බලන්න. සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්නවා නම් මේකට මේක MCQ 20ක් 25ක් වගේ හරියනවා කියන්නේ ඔයාලා ඇත්තටම හොඳ MCQ level එකක ඉන්නවා. මේකේ වගේ හොඳ ගණේ පේපර් එකක්. හරි. අපි කතා කරමු පුතේ එහෙනම් පේපර් එක. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ. අපි බලමු. ව්‍යාපාර ඒකකයේ අයිතිකරුවන්ට තීරණ ගැනීමට අදාළ තොරතුරු සැපීම. නැහැ. ව්‍යාපාර ඒකකයේ බාහිර පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. නැහැ. ව්‍යාපාර ඒකකයේ ඇල්මැති පාර්ශ්වයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. අන්න හරි. ඒක තමයි පුතේ උත්තරේ. මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ තමයි මොකද්ද? ව්‍යාපාරික ඇල්මැති පාර්ශ්වයන්ගේ ආර්ථික තීරණ ගන්න අවශ්‍ය තොරතුරු දෙන එක. එන උත්තරය අංක 3. right. ඊළඟ කියනවා පහසඳහන් ගිණුම් කරන පිළිවෙත් අතරින් ගැළපුම් සංකල්පයේ භාවිතයන් නිවැරදිව නිරූපණය කරනු ලබන්නේ කවරක්ද? හරි. පළවෙනි එක කියනවා කාලච්ඡේදයේ පරිත්‍යාග කරන ලද තොග ගැණුම් වලින් අඩු කිරීම. ඔව්. තොග ගැණුම් වලින් අඩු කරන්නේ නිවැරදි විකුණුම් පිරිවැය ගලපන්න. එහෙනම් ඒක හරි. එහෙනම් ඒ එනවා. හරි. right. ඊට පස්සේ ඊළඟ බලමු. ණයට විකුණුම් තුලින් ඇති වූ අඩමාන ණය වෙන් කිරීම කාලච්ඡේදයේ වියදමස්සේ සැලකීම. ඔව්. විකුණුම් ලදා කාලච්ඡේදයේටම වියදම ගලපන්න තමයි අපි ගලපන්නේ හානි කරන අලාභ. එහෙනම් බීත් හරි. C බලමු. ව්‍යාපාරයේ අවසන් තොග පිරිවැය හෝ සුද්ධ උපලද්ධිතගෙන් වඩා අඩු වගයකට තක්සේරු කිරීම. නෑ ඒක ගැලපුම් සංකල්ප නෙමෙයි. මේක ආරක්ෂණ සංකල්පය. D කාලච්ඡේදය තුල දේපල පිරියත හා උපකරණ භාවිතා කළ ආර්ථික ප්‍රතිලාභ වල ප්‍රමාණයට අනුව ෂෙයා වියදම හඳුනා ගැනීම. කියන්නේ ව්‍යාපාරයේ අයබාරයේ උපයන්න දේපල පිරියත උපකරණ පාවිච්චි කරනවා. එහෙනම් ඒ පාවිච්චි කරපු දේපල පිරියත උපකරණ වලට අදාළ වියදමක් ෂෙයා කියලා අපි දානවා. ඒ දාන්නේ ගැලපුම් සංකල්පෙට. එහෙනම් C එනවා. එහෙනම් උත්තරේ තමයි පුතා. sorry C නෙවෙයි D. D ගන්න බෑ. එහෙනම් උත්තරේ තමයි පුතේ A B සහ D. උත්තරේ අංග 2. right. ඊළඟින් කියනවා ගිණුම් කරන සංකල්ප භාවිතය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද? තොගේ සුද්ධ උපලද්ධිතගයට සටහන් කිරීම ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වන අවස්ථාවකි. තොගේ සුද්ධ උපලද්ධිතගයට සටහන් කිරීම ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් බැහැර වීමකි. ඔව්. තොගේ සුද්ධ උපලද්ධිතගයට ගේද්දී අපි පිරිවැයෙන් සුද්ධ උපලද්ධිතගයට තොගේ යගේ මාරු කරනවා. ඒ කියන්නේ එතකොට ඒක ඓතිහාසික පිරිවැයෙන් බැහැර වෙනවා. එහෙනම් ඒක හරි. ඒ හරි. ඊ බලමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ කල්බදු ණයහිමි වටිනාකම ජංගම හා ජංගම නොවන වත්කීම් ලෙස වර්ග කිරීම කාලච්ඡේද සංකල්පයට අදාළ වේ. නෑ. වත්කම ජංගම සහ ජංගම නොවන විදිහට බෙදන්නේ වත්කීමක් හෝ වත්කමක් ජංගම හා ජංගම නොවන විදිහට බෙදන්නේ අඛණ්ඩ පැවැත්මට. ඒතකොට ඒක වැරදි. සීමිත පොදු සමාගමක ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයේ ගණනය කිරීමේදී ඇතුළත් කළ අයිතම අනාවරණය කිරීම සංගත්තා සංකල්පයට අදාළ අවස්ථාවකි නෑ. අපි ඒ තොරතුරු ඇදිලා පත් කරන්නේ අනාවරණ සංකල්පයට. සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන ලද ලාභාංශ රඳවාගත් ඉපයුම් වලින් අඩු කර පෙන්වීම සඳහා පදනම සපයනුවේ ඒකක සංකල්පයයි. හරි. ඒක හරි. එහෙනම් උත්තරේ එන්නේ A සහ D. උත්තරේ අංග 3. ඔන්න ඊළඟින් කියනවා අංක 4 සහ 5 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත් තොරතුරු භාවිතා කරන්න. 2023 3 දින ජයමිනී විසින් ලක්ෂ 5ක මුදලක් ආයෝජනය කර නව ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2023 මාර්තු මාසයට අදාළ ගණදෙනු කිහිපයක් පහත දැක්වේ. ඒතර අපි දීලා තියෙනවා පුතේ ගණදෙනු 6ක්. ඊට පස්සේ බලමු අපෙන් අහන්නේ මොනවද කියලා. ජයමිනී ව්‍යාපාරය සමග සිදු කළ ගණදෙනු ඒවා සිදු අනුපිළිවෙල අනුව රන්මුතු ව්‍යාපාරයේ සටහන් කිරීමට අදාළ මූලික පොත්. හරි. මොනවා පැත්තකින් ලියා ගන්නවා. රන්මුතු ව්‍යාපාරයේ මූලික පොත්. අහින් අහනවා ඉහත ගණදෙනු ජයමිනී ව්‍යාපාරයේ සටහන් කළ පසු 2023 3.31 දිනට ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන සමීකරණේ දීලා තියෙනවා වත්කම් සමානයි වත්කීම් ගන්න හිමි. මේන අපි ලියාගත්තා. දැන් අපි ගණන් බලමු. පළවෙනි එක ජයමිනී රුපියල් ලක්ෂ 5ක මුදලක් ආයෝජනය කරමින් නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා. හරි. ඒතර මුදල් කියන වත්කම 500කින් වැඩි වෙනවා. හිමිකම 500කින් වැඩි වෙනවා.
ඊළඟ රුපියල් 2,50,000ක වූ භාණ්ඩ තොගයක් රන්මුතු සමාගමෙන් ණයට මිලදී ගැනීම. හරි 2,50,000ක තොගයක් ණයට ගන්නවා. තොගේ වැඩි වෙනවා මුදේ 250කින්. ණය හිමි කියන වගකීම් වැඩි වෙනවා 250කින්. එතකොට මේක අපෙන් අහනවා රන්මුතු ව්‍යාපාරයේ පැත්තේ මූලික සටහන් පොත. ජෛමිනි ව්‍යාපාරයේ ගැනුම් රන්මුතු ව්‍යාපාරයේ විකුණුම් වෙනවා. එහෙනම් එයාගේ ඒක ණයට විකුණුම් වල මූලාශ්‍ර ලේඛනයේ විකුණුම් ඉන්වොයිස් එක. ඊළඟ රුපියල් 25000ක වූ භාණ්ඩ තොගයක් ඒවායේ ප්‍රමිතිය වෙනස් වීම නිසා රන්මුතු සමාගමට ආපසු යැවීම. හරි. ඔන්න 25000ක තොගයක් ආපසු යවනවා. එතකොට තොගේ 25ක් අඩු වෙනවා. ණයහිමියන්ගේ 25ක් අඩු වෙනවා. එතකොට ජෛමිනි ව්‍යාපාරයේ ආපසු යැවුම් රන්මුතු ව්‍යාපාරයට ආපසු එවුම්. ආපසු එවුම් වල මූලාශ්‍ර ලේඛනය තමයි බැරපත. එතකොට ඒක අපි සටහන් කරනවා. අපෙන් අහන මූලික සටහන් පොත් ටික. එහෙනම් මේකේ විකුණුම් ඉන්වොයිස් එකේ විකුණුම් ජර්නලය. ආපසු එවුම් ජර්නලය. හරි. ඊළඟ රුපියල් ලක්ෂයක් පිරිවැය වූ භාණ්ඩ 1,35,000ක සුනිල්ට ණයට විකිණීම. හරි. ඔන්න ලක්ෂයක භාණ්ඩ තොගෙන් ලක්ෂයක් අඩු වෙනවා. ණයට විකුණන්නේ 1,35,000ට. එහෙනම් ණයගැතියන් එකතු වෙනවා 135ක්. ලක්ෂයක ඒවා 135ට විකුණුවාම පුතේ 35ක් ලාභයි. ලාභේ හිමිකමට එකතු වෙනවා. ඊළඟ රන්මුතු සමාගමට ගෙවී යුතු මුදල 5000ක වට්ටමට යටත්ව පියවීම. රයිට් අප් බලමු දැන්. රන්මුතු සමාගමෙන් ගත්ත 250ක භාණ්ඩ. ඒක 25ක් ආපසු යවුවා. එහෙනම් අපි ගෙවී යුතුයි 225ක්. හැබැයි 225ම ගෙවන්නේ නැහැ පුතා. 5ක වට්ටමක් හම්බ වෙනවා. ඒකෙන් අපි ගෙවන්නේ 220යි. හරි. එහෙනම් 220ක ගෙවනවා 225ක ණය පියවන්න. එහෙනම් ණය හිමියෙන් අඩු වෙනවා පුතේ 225. ණය හිමියෙන් අඩු වෙනවා 225. හැබැයි මුදල් වලින් අඩු වෙන්නේ පුතේ 220යි. අපිට 5ක් ලාභයි. ලාභේ හිමිකමට එකතු කරගන්න. ලද වට්ට. එතකොට අපි මුදල් ගෙවනවා. එහෙනම් රන්මුතු ව්‍යාපාරයට ඒක මුදල් ලැබීමක්. මුදල් ලැබීම දානවා මුදල් ලැබීම ජර්නලේ. ඊළඟ ජෛමිනි විසින් 2000ක මුදල් ගැනීම සිදු කිරීම. 2000ක මුදල් ගැනීම සිදු කරනවා. එතකොට මුදලින් දෙකක් අඩු වෙනවා. හිමිකමෙන් දෙකක් අඩු වෙනවා. ඊළඟ රුපියල් 1500ක් වූ විදුලි වියදම් උපචිතව ඇත. 1500ක විදුලි වියදම් උපචිතයි. එතකොට වියදම හිමිකමෙන් අඩු වෙනවා 1.5ක්. ඒක තාම උපචිතයි ගෙවලා නැහැ. ඒකින්ද වගකීම් වලට එකතු වෙනවා 1.5. රයිට්. ඔන්න අපි ගාන හදලා ඉවරයි. අපි බලමු මූලික සටහන් පොත් ටික. හරි. රයිට්. මුදල් මූලික සටහන් පොත් ටික එනවා විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය සහ මුදල් ලැබීම් ජර්නලය. විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය සහ මුදල් ලැබීම් ජර්නලය උත්තරය අංක 4. රයිට්. ඊළඟ අහනවා ගිණුම් කරන සමීකරණය. රයිට් අපි මේක තුලනේ කරලා 535 535යි 540යි 535යි 540යි 540යි 538යි 537යි 536යි දශම 5යි එනවා 225යි 225න් එනවා 1.5 536 1.5යි 537 අපි මේක එකතු කරන්න ඕන අපිට මේ දෙක එකතු මේකට සමාන වෙනවා නම් 538යි 1.5යි 536.5යි උත්තරය අංක 5. අත ප්‍රශ්න වල පිටුරු සැපීම පහතරතුරු භාවිතා කරන්න. අතන මේකේ තොරතුරු ටිකක් දීලා අපෙන් අහනවා ප්‍රශ්න දෙකක්. අපි මේකෙත් කරන්නේ මුලින්ම ප්‍රශ්න දෙක බලන එක. මොකද පළවෙනි එක අහන්නේ ඉහත ගණන් සමීරගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට යොදා ගන්න ලබන මූලාශ්‍ර ලියවීම. පැත්තකින් තියෙනවා මූලාශ්‍ර ලේඛන. ඊට පස්සේ කියනවා 7 දී ගණන් සමීරගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට ගන්න නිවැරදි දිස් සටහන්. දී ගණන්ගේ දිස් සටහන්. දැන් අපි ඔය ටික දාලාගෙන යන් ගන්න කියවගේ.
හරි. ඔන්න ඊට පස්සේ කියනවා සමීරගේ ව්‍යාපාරය එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් වන අතර බදු අනුපාතය 15%යි. එම ව්‍යාපාරයේ 2023 මාර්තු මාසය තුල සිදු කරන ලද ගනුදෙනු පහක් දැක්වේ. ව්‍යාපාරයේ සියලු ගැනුම් හා විකුණුම් පමණක් වැට් සඳහා අදාළ වේ. පළවෙනි කියනවා වැට් රහිත ලකුණු කළ මිල ලක්ෂයක් වූ භාණ්ඩ තොගයක් 10%ක වෙළඳ වට්ටමට යටත්ව ණයට විකිණීම. ණයට විකුණුම් වල මූලාශ්‍රයේදී තමයි විකුණුම් ඉන්වොයිසිය. ඊන එක සමීර විසින් සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ රක්ෂණ වාරිකයේ 15000ක් මුදලින් ගෙවනවා. සමීර රක්ෂණ වාරිකයේ 15000ක් මුදලින් ගෙවද්දි මොකද පුතේ ඉස්සරහන එන්නේ? රාග්ධන කිනුම බැර වෙලා රක්ෂණ වියදම් හර වෙනවා නේ. එහෙනම් මේකට අපිට විශේෂිත ජර්නලයක් හඳුනාගත්තේ නැහැ. එහෙනම් විශේෂිත ජර්නලයක අතහන් නොවන අනිකුත් සියලු ගණිතනු දාන්නේ කොහෙද? පොදු ජර්නලේ. එහෙනම් පොදු ජර්නලට අදාළ මූලාශ්‍රයකනේ ජර්නල් වවුචර්. ඊනයික 80000ක වෙළඳ ගෙවීමේ ශේෂය 105ක මුදල් වට්ටමට යටත්ව මුදල් ගෙවා ඇත. අද මුදල් ගෙවලා. ගෙවද්දී ගෙවීම් වවුචරයක් තමයි හදන්නේ. ඊනයික D එක. ඉහත ඒ ගණදෙනුවට අදාළ 20000ක වැට් රහිත ලකුණු කළ මිල වූ භාණ්ඩ තොගයක් ගැනුම්කරු විසින් ආපසු එවන ලදී. ආපසු එවීම වල මූලාශ්‍ර ලේඛනය බැරපත. දැන් මේකේ 30ට අහනවා. හරි. දැන් බලමු 30ට අහන. දැන් මේකේ අපි දන්නවා ලකුණු කළ මිල 20000යි. හැබැයි මේක 20000 නෙවෙයි විකුණන්නේ වල මතකයි ගාන උඩින් කිව්වා මේකට අපි දෙනවා වෙළඳ වට්ටම. ලකුණු කළ මිල මත 110ක්. 2000. ඒ කියන්නේ විකුණන්නේ 18,000කට. මේ පුතේ වැට් රහිත අගය. මේකට අපි වැට් එක සහ වැට් සහිත අගය බලන්න ඕනේ. 18,000ට 115ක්. 115ක් කියන්නේ 2700ක්. මේක විකුණන්නේ අපි 20700ට. දැන් මේකේ 30ට තමයි අහන්නේ. ඒතර අපි මේ වැට් රහිත අගය විකුණුම් වලට පුතේ බැර කරලා තියෙනවා. හැබැයි දැන් මේක විකුණුම් වෙන්නේ නැහැ. ඒක විකුණුම් වලින් අයින් කරන්න ඕනේ. හැබැයි අපි විකුණුම් වලින් අයින් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි දානවා ආපසු එවුම් ගිණුමට. එහෙනම් ආපසු එවුම් හර වෙනවා 18000. ඒ වගේම මේ වැට් එක අපි විකුණද්දි ගෙවිය යුතුයි කියලා වැට් පාලන ගිණුම් බැර කරා. හැබැයි අත්‍තරම දැන් විකුණලා නැහැ. ඒකින්ද ඒක වැට් පාලන ගිණුමෙන් අයින් කරනවා. අයින් කරන්න නම් වැට් පාලන ගිණුම හර. එතකොට මේක විකුණද්දි ණයගැතිය හර කරා ණයගැතිය ලැබෙන්න ඕන කියලා. දැන් එයා ඒ ටික ආපසු එවුවට පස්සේ ආය අපිට ඒක සල්ලි ගෙවන්නේ නැහැ. ඒකින්ද ණයගැතිය අයින් කරන්න ණයගැති පාලන ගිණුම බැර කරනවා 20000. එනෝන ගාන හතර ඉවරයි. අපි බලමු 6 වෙනි ප්‍රශ්න මූලාශ්‍ර ලේඛන ටික. ඉන්වොයිසිය ජර්නල් වවුචරයේ ගෙවීම් වවුචරයේ සහ බැරපත. උත්තරය අංක 4. ඉනක් කියනවා ඉහත ඩී ගණදෙනුව සමීරගේ ව්‍යාපාරයේ සටහන් කිරීමට අදාළ නිවැරදි ඉස්සරහනේ. ආපසු යොමු හර 18 10යි. වැට් පාලන ගිණුම හර 2700යි. වෙළඳ ලැබිද්ද පාලන ගිණුම බැර 20700යි. උත්තරය අංක 3. 8 සහ 9 ප්‍රශ්න වල පිළිතුරු සැපීමේ පහත් තොරතුරු භාවිතා කරන්න. 2023 3.31 දිනට සීමිත ගුණසේකර සමාගමේ ශේෂ පිරික්සීම තුලනේ නොවූ අතර වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව පහත වැරදි හඳුනා ගන්නා ලදී. එතකොට පුතේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සීමට ඇලි වෙලා නැහැ. සහ වැරදි ටිකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ අපිට දීලා තියෙන වැරදි 4ක්. හරි. රයිට්. අපෙන් බලමු අපෙන් අහන ප්‍රශ්න දෙක. ප්‍රශ්න දෙක තමයි 2023 3.31 දිනට අවිනිශ්චිත ගිණුමට මාරු කරන ලද ශේෂය. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමේ තිබිලා තියෙන ශේෂය කීයද කියලා. ඒක හදාගන්න නම් අපි රූල් කරගන්න අවිනිශ්චිත ගිණුම. ඊනකෙන් අහනවා මෙම වැරදි නිවැරදි කිරීමෙන් පසු සීමිත ගුණසේකර සමාගමේ දල ලාභය හා ශුද්ධ ලාභය. හරි. දල ලාභය හා ශුද්ධ ලාභය. දැන් බලමු නිවැරදි කරන්න කලින් ලාභ දෙක. මේකේ අන්තිමටම කියනවා 2023 3.31 දිනේ අවසන් කාලච්ඡේදය තුල සීමිත ගුණසේකර සමාගමේ කෙටුම්පත් දල ලාභය හා ශුද්ධ ලාභය පිළිවෙලින් 3,50,000ක් සහ 2,10,000ක් වුණා. දල ලාභය 350යි ශුද්ධ ලාභය 210යි. හරි. දැන් බලමු වැරදි ටික. බැංකු ණය පොලී සඳහා ගෙවූ 10,000ක්
මුදල් ගිණුමේ 1000ක් ලෙස සටහන් කර ඇත. හරි. මුදල් ගිණුමේ. හරි. ඒතකොට බැංකු ණය පොලී කියවුවාම දිත් සටහන තමයි පුතා. අපි වැරදි වැරද්ද කරලා බලනවා. බැංකු ණය පොලී කියවුවාම මුදල් ගිණුම බැර ණය පොලී ගිණුම හර. දැන් ණය පොලී වල ප්‍රශ්නයක් නැහැ. මුදල් ගිණුමේ තමයි 1000ක් විදියට දාලා තියෙන්නේ. ඒතකොට මේකේ හර සටහනට වඩා බැර සටහන් 9ක් අඩුයි. ඒකින්ද අනිවාර්යෙන් මේක ඇති වෙනවා. අවිනිශ්චිත ගිණුමක්. ඇති වෙන අවිනිශ්චිත ගිණුම තමයි බැර 9ක්. මොකද බැර 9ක් අඩුයි. දැන් මේ වැරද්ද නිවැරදි කරද්දී ආය ණය පොලී නිවැරදි කරන්න දෙයක් නැහැ. මුදල් බැර වෙන්න ඕන 10ක්. ඉතින් බැර වෙලා තියෙන්නේ 1000යි. ඉතුරු 9 අපි බැර කරනවා. බැර කරපුවාම මේ හරයි බැරයි සමාන වෙනවා. අවිනිශ්චිත ගිණුම අයින් කරන්න අපි අවිනිශ්චිත ගිණුම හර කරනවා. ඒතර මේ වැරද්ද නිවැරදි කරන ජර්නල් සටහන තමයි අවිනිශ්චිත ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට ඔන්න අවිනිශ්චිත ගිණුම අපි හර කරනවා මුදල් කියලා. 9ක්. විශේෂය ගන්න ඉඩ තියාගන්න. දැන් බලමු ලාභයට බලපෑමක් වෙනවද කියලා. දැන් මුදල් ගිණුම තමයි වෙනස් වුනේ. මුදල් කියන්නේ වත්කම් වර්ගයේ ගිණුමක්. ලාභයට බලපාන්නේ නැහැ. එහෙනම් මේ වැරද්දමයි පුතේ ලාභයට බලපාන වැරද්දක් නෙවෙයි. රයිට්. ඊළඟට ගැනුම් ජර්නලයේ එකතුව 16000ක් වැඩියෙන් සටහන් කර ඇත. දැන් මෙතන වැරදිලා තියෙන ගැනුම් ජර්නලයේ එකතුව. අපි දන්නවා මූලික සටහන් පොතේ එකතුව තමයි ලෙජරේට අරන් ඉන්නේ. එහෙනම් ගැනුම් ජර්නලයේ එකතුව 16000ක් වැඩි නම් අනිවාර්යයෙන්ම ගැනුම් ගිණුම අර කරලා තියෙනවා 16ක් වැඩියෙන්. ණය හිමි ගිණුමට බැර කරලා තියෙනවා 16ක් වැඩි. ඒතර දැන් මේකේ හරයි බැරයි සටහන් දෙකම සමාන වෙන හින්දා අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැහැ. දැන් එහෙනම් අපි බලමු වැරද්ද නිවැරදි කරන්නේ කොහොමද කියලා. දැන් ගැනුම් 16ක් වැඩියෙන් හර කරලා තියෙන එක අයින් කරන්න. ගැනුම් බැර කරනවා 16. ඊට පස්සේ ණය හිමියා බැර වෙච්ච 16 අයින් කරන්න ණය හිමියා හර 16. දැන් මේක නිවැරදි කරන ජර්නල් සටහන තමයි ණය හිමි පාලන ගිණුම හර ගැනුම් ගිණුම බැර. ඒතර පුතේ ගැනුම් කියන්නේ වියදමක්. දැන් මේ ගැනුම් ගිණුමක් නැහැ. මොකද ව්‍යාපාරයේ දල ලාභයේ ගණනය කරලායි තියෙන්නේ. ව්‍යාපාරයේ දල ලාභයේ ගණනය කරද්දී ගැනුම් ටික අරන් යනවා විකුණුම් පිරිවැයට. එහෙනම් දැන් මේක තියෙන විකුණුම් පිරිවැය ගිණුම. ඒතර විකුණුම් පිරිවැය ඍජුවම සම්බන්ධ වෙනවා දල ලාභයට. නේ? එහෙනම් දැන් මේ බැර වෙන්නේ ගැනුම් නෙවෙයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය බැර වෙනවා කියන්නේ පුතේ වියදමක් බැර වෙනකොට වියදම් අඩු වෙනවා. ඒතකොට විකුණුම් පිරිවැය අඩු වෙනවා. විකුණුම් පිරිවැය අඩු වෙද්දී ධන ලාභය වැඩි වෙනවා. දැන් ධන ලාභයට එකතු කරනවා 16. ඒතකොට ධන ලාභයේ 16කින් වැඩි වුණොත් අනිවාර්යෙන් අපි දන්නවා ඒ හා සමාන ප්‍රමාණයකින් ශුද්ධ ලාභය වෙනස් වෙනවා. එහෙනම් ශුද්ධ ලාභයටත් අපි එකතු කරනවා 16. අපි අයින් එකට. විකුණුම් ගිණුමේ ශේෂය 30000ක් වැඩියෙන් ගණනය කර ඇත. විකුණුම් ගිණුමේ ශේෂය 30000ක් වැඩියෙන් ගණනය කර ඇත. අයිතොට දැන් මේකේ ගිණුම් දිස් සටහන නෙමෙයි වැරදිලා තියෙන්නේ. විකුණුම් ගිණුමේ ශේෂය 30000ක් වැඩි. ඒ කියන්නේ විකුණුම් ගිණුම 30000ක් වැඩි දැන් ශේෂය. භාගයේ ගේද්දී 100ක් නම් ගේන්න ඕන 130ක් ගෙනත් ඉන්න ඒ වගේ වැඩක් මේ. එහෙනම් දැන් ශේෂය කියලා තියෙන 30ක් වැඩි. එහෙනම් මේ වැඩියෙන් තියෙන 30 අයින් කරන්න විකුණුම් ගිණුම හර කරනවා. දැන් එක පැත්තක 30ක් වැඩි වුණ හින්දා අනිවාර්යයෙන් මේකේ අවිනිශ්චිත ගිණුමක් එනවාමයි. මොකද විකුණුම් ගිණුමේ දැන් වැඩියෙන් 30ක් වෙනවනේ. තියෙන්නේ බැර පැත්ත. අයනම් මේකෙන් අවිනිශ්චිත ගිණුමක් එනවා 30ක. ඒතර දැන් මේ වැරද්ද නිවැරදි කරද්දී විකුණුම් වල තියෙන වැඩියෙන් තියෙන අවිනිශ්චිත ගිණුම බැර කරනවා. දැන් මේක ජනතරම් තමයි. විකුණුම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම් බැර. එනවන්න අපි අවිනිශ්චිත ගිණුම් බැර කරනවා විකුණුම් කියලා. ඔන්න දැන් ලාභයට බලපෑමක් වෙනවා මෙතන පුතේ මේ. විකුණුම් හර වෙනවා කියන්නේ විකුණුම් අඩු වෙනවා. විකුණුම් අඩු වෙද්දී දල ලාභය අඩු වෙනවා. දල ලාභය අඩු වෙනවා 30. මම කිව්වා දල ලාභය අඩු වුණොත් ඒ හා සමාන ප්‍රමාණයකින් සුද්ධ ලාභයත් අඩු වෙනවා. සුද්ධ ලාභයත් අඩු වෙනවා 30කින්. රයිට් ඊනයික. 2023 2/21 දින 80000ක් වටිනා තොග හානි විය. පසුවෙම හානිය 60%ක් රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණය කිරීමට එකඟ විය. ව්‍යාපාරය විසින් පොත්වල සම්පූර්ණ තොග හානිය වියදමක් ලෙස හඳුනාගෙන ඇති අතර
ලැබිය යුතු රක්ෂණ වන්දි පිළිබඳ සටහනක් තබා නොමැත. ආයි කියන්නේ මෙයාලා තොග හානිය ගිනුම් තියලායි තියෙන්නේ පුතේ. තොග හානිය ගිනුම් තියලායි තියෙන්නේ. එහෙනම් කොහොමද තොග හානිය විකුණුම් පිරිවැය ගිනුම බැර කරනවා තොග හානි ගිනුම හර කරනවා. දැන් මෙයාලා ඒක කරලා තියෙන්නේ. මේ මෙයාලා කරලා තියෙන්නේ. විකුණුම් පිරිවැය බැර කරලා තියෙනවා. තොග හානි හර කරලා තියෙනවා. මොකද දැන් තොග හානි අඳුරාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ තොග හානි ආදායම් ප්‍රකාශනයට අරන් ගිහින්. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ තොග හානියට ඉන්ෂුරන්ස් ක්ලේම් එකක් හම්බෙනවා. හම්බෙන ක්ලේම් එක තමයි 60ක්. එහෙනම් මේ 80න් 60ක් වියදමක් වෙන්නේ නැහැ ව්‍යාපාරේ. 60ක් කීයද? 48. එහෙනම් මේ 48ක් වියදමක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේ 48 තොග හානි වලින් අයින් කරන්න. තොග හානි වලින් අයින් කරනවා කියන්නේ තොග හානි වෙනුව බැර කරනවා. ඊපස්සේ මේක දාන්න ඕන අපි ලැබිය යුතු රක්ෂණ වන්දි කියන. අර කරන්න ඕන 48. ඒකට ඇත්තටම වෙන හානිය තමයි හානිය 80යි 48ක් රක්ෂණ වන්දි හම්බ වෙනවා. ඇත්තටම වෙන පාඩුව 32යි. එහෙනම් ආදායම් ප්‍රකාශනය හඳුනා ගන්න ඕනේ වියදම් විදිහට 32යි. හැබැයි දැනටමත් හඳුනාගෙන තියෙනවා කියනවා 80. එහෙනම් වියදම ආදායම් ප්‍රකාශනය මේක මොන වියදමක්ද? වෙනත් වියදම්. එහෙනම් දැන් මේ තොග හානි 80 වෙනත් වියදම් වල තියෙනවා වැඩි. එහෙනම් අපි මේ වැඩියෙන් තියෙන ටික අයින් කරනවා. කීයක් වැඩිද? 48ක්. නේ? එහෙනම් වෙනත් වියදම් වලින් තොග හානි 48ක් අඩු කරද්දී ශුද්ධ ලාභය වැඩි වෙනවා 48. මේකෙන් වැඩි වෙනවා ශුද්ධ ලාභය 48කින්. හරි. ඔන්න අපි දැන් වැරදි ටික නිවැරදි කරා. හරි. දැන් බලමු අවිනිශ්චිත කිරීමේ තිබ්බ ශේෂය. 30යි 30යි දැන් මේකේ ආයේ පාගේ ශේෂයක් එන්නේ නැහැ. වෙනස් තමයි ආරම්භයේ තිබ්බ ශේෂය. ආරම්භයේ තිබිලා තියෙන ශේෂය හර 21. උත්තරේ තියෙනවා හර 21යි උත්තරේ අංක 2. ඉනයි. මෙම් වැරදි නිවැරදි කිරීමෙන් පසු සීමිත ගුණසේකර සමාගමේ දල ලාභය හා ශුද්ධ ලාභය. අපි දල ලාභය 336යි. 336යි. මේක එනවා 210 ධන 16 ඍණ 30 ධන 48 244යි. 244යි. හරි. බලමු. ධන ලාභය 336යි. ශුද්ධ ලාභය 244යි. උත්තරේ අංක 5. උත්තරේ අංක 5. right. ඊට පස්සේ අපි බලමු 10 වෙනි එක. 10 කියනවා කුමුදගේ ව්‍යාපාරයේ 2023 3.31 දිනට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය හා එදිනට මුදල් ගිණුමේ අනුව ශේෂය එකිනෙකට සමාන නොවිය. වෙනසට හේතු පහත පරිදි විය. හරි. එතකොට දැන් මේ සුමුදුගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතු දීලා තියෙනවා. ණයගති රිජුපේෂණ 80000යි බැංකු ගාස්තු 1000යි තැන්පත් කරන නමුත් උපලබ්ධි නොවූ චෙක් පත් වලට වඩා නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත් වල අඩුවීම 20000යි. අපි ඒක හදද්දි බලමු. බැංකුව වැරදීමකින් සිදු කළ හර කිරීම 4000යි. මුදල් ගිණුමේ හා බැංකු ප්‍රකාශනයේ ශේෂ අතර වෙනස වන්නේ. හරි. ගිණුමේ බැංකු ප්‍රකාශනය. මුදල් ගිණුම දැන් බලමු වෙනස. මුදල් ගිණුම බැංකු ප්‍රකාශනය. දැන් පුතේ වෙනසක් බලන්න තියෙද්දි අපි මේ දෙකේ ලක්ෂණ දිහා බලලා තමයි වෙනසක් කියන්නේ. හරි. අපි දැන් බලමු මේක. මේක කියනවා ණයගති ප්‍රේෂණ 80000යි. તો ණයගති ප්‍රේෂණ 80000යි කියන්නේ පුතා බැංකු ප්‍රකාශනයට 80ක් එකතු වෙලා. හැබැයි අපි මේක දන්නේ නැති හින්දා අපි මුදල් ගිණුමට කීයක්වත් එකතු වෙලා නැහැ. ආයෙනම් මේ දෙන්න අතර මේකෙන්ද වෙනසක් එනවා කීයකද? 80ක. අන්න ඒක 80ක වෙනසක් එනවා. හරි. right. ඊළඟ එක. බැංකු ගාස්තු 1000යි. බැංකු ගාස්තු කීයද? 1000යි. හරි. දැන් අපි මේක එකට එකක් තමයි බලන්න ඕනේ. දැන් අපි බලමු මුදල් ගිණුමට සාපේක්ෂව බැංකු ප්‍රකාශනය. හරි. ඔන්න දැන් මුදල් ගිණුමට සාපේක්ෂව බැංකු ප්‍රකාශනයේ ශේෂය 80කින් වැඩි. හරි. ඊළඟ බලමු.
බැංකු ගාස්තු 1000යි. බැංකු ගාස්තු 1000 අපි දාලා නැහැ. මොකද අපි දන්නේ බැංකු ගාස්තු කීයද කියලා. හැබැයි බැංකුව එකක් අඩු කරලා. නේ? දැන් මේ අතර වෙනස මොකද්ද? අපි ප්‍රශ්නයක් නැහැ. බැංකුවේ අපිට වඩා එකක් අඩුයි. ආයෙන එතන වෙනසක් වෙනවා කීයකද? අපේකට සාපේක්ෂව ඍණ එක වෙනසක් වෙනවා. එහෙනම් ඒකෙන් වෙනස ඍණ එකයි. ඍණ එක. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් වලට වඩා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් වල වඩු වීම 50යි. 20යි. දැන් මේ වගේ වදී මං කියවනේ. අපි හිතමු තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් හරි 50යි කියලා. හරි. වෙනස 20ක් තියෙන්නේ. ඔන්න අපි දැන් ගන්නවා තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත්. ඔන්න උපලබ්ධ නොවූ උපකල්පනයක් තමයි පාවිච්චි කරන්නේ. 50යි. ඔයාලා 50 නෙවෙයි නම් වෙන ගානක් හිතාගන්න ගැටලුවක් නැහැ. හරි. උපලබ්ධ නොවූ චෙක්පත් 50යි. ඒ කියන්නේ තේරුම මොකද්ද? අපි 50ක් එකතු කරලා බැංකුවට එකතු වෙලා නැහැ. එහෙනම් අපිට වඩා බැංකුවේ ශේෂය දැන් 50ක් වැඩිද අඩුයිද? අඩුයි. නේ? අපේ 50ක් වැඩි බැංකුවේ මොකුත් කරලා නැහැ. එහෙනම් අපිට වඩා බැංකුවේ ශේෂය 50ක් අඩුයි. නෑ එතන වෙනස එනවා 50ක්. ඍණ 50ක්. මොකද අපි බලන්නේ දැන් අපිට සාපේක්ෂව බැංකුවේ right. ඊළඟ අයිලඟ කියනවා ඉදිරිපත් නොවූ චෙක් එකක්. එහෙනම් දැන් මීට වඩා ඉදිරිපත් නොවූ චෙක්පත් 20ක් අඩුයිලු. එහෙනම් අපි මෙතන ගන්න ඉදිරිපත් නොවූ කියා කියලා. බල 80 ගත්තා නම් 60යි. 100 ගත්තා නම් 80යි. නේ? කැමති අයගෙන් දාලා හදන්න. හරි. එහෙනම් ඉදිරිපත් නොවූ චෙක් 30ක් තියෙනවා. ඉදිරිපත් නොවූ කියන්නේ අපි 30ක් අඩු කරලා බැංකුව අඩු කරලා නැහැ. දැන් බලන්න අපේ 30ක් අඩුයි බැංකුවේ මොකුත් වෙලා නැහැ. එහෙනම් අපිට වඩා බැංකුවේ ශේෂය 30කින් වැඩි. නේ? එතන වෙනස ධන 30. ඊළඟ බැංකුව වැරදීමකින් සිදු කළ හර කිරීම 4000. ඉතින් බැංකුව හර කරනවා කියන්නේ අපේ ශේෂය අඩු වෙනවා. එහෙනම් බැංකුව 4ක් අඩු කරලා අපි මොකුත් කරලා නැහැ. අපි වැරද්ද කරලා නැහැ. එහෙනම් අපේ ශේෂයට වඩා බැංකුවේ ශේෂය 4කින් අඩු. එතන වෙනස එනවා ඍණ 4. ඔන්න වෙනස. දැන් බලමු කීයද කියලා. 80යි ධන ටික එකතු කරමු 110යි. නේ? 80යි 30යි 110යි. 110න් 50ක් ගියවුවාම 60යි. නේ? 110න් 50ක් ගියවුවාම 60යි. 60න් එකක් ගියවම 59යි 59න් 7ක් ගියවම 55යි. එහෙනම් මේ ශේෂ දෙක අතර වෙනස තිබිලා තියෙනවා 55ක්. මේක හොඳ ගානක් පුතේ 55. වෙනස 55යි උත්තරේ අංක 1. right ඊළඟ 2023 3.31 දින රත්න තොග වෙළඳ සැලේ පැවති සම්පූර්ණ තොගයම ගම් වතුර හේතුවෙන් විනාශ වී 2023 3.31 දිනන අවසන් වර්ෂයට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. මොනවද බලමු තියෙන තොරතුරු 2022 4.1 දිනට තොගේ පිරිවැයට දීලා තියෙනවා. 2022 4.1 දිනට තොගේ සුද්ධ උපලබ්ධි තගේ දීලා තියෙනවා. ගැනුම් දීලා තියෙනවා. ආපසු යවුම් දීලා තියෙනවා. විකුණුම් දීලා තියෙනවා. පුතේ විකුණුම් වියදම් දීලා තියෙනවා. පිරිවැය මත 120ක දල්ලා බණුපාතයක් තබාගෙන ව්‍යාපාරයේ තොගාල විතරයි 2023 3.31 දිනට විනාශ වූ තොගේ අගයේ කොපමණද? හරි. මේක ලේසි වගේ හිතුවට ටිකක් හිතන්න තියෙනවා. මම කියනවා කොතනද හිතන්න තියෙන්නේ කියලා. හරි. ඔන්න දැන් මේකේ කියනවා පුතේ. අවසන් තොගේන හොයාගන්න ඕනේ. අවසන් තොගේ හොයන්න නම් වෙළඳ ගිණුම ගහගත්තා නම් හරි. ඒ කියන්නේ විකුණුම් අඩු කරා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හැදෙනවා පුතේ ආරම්භ. ධන ගැනුම් අඩු කරා අවසන් තොගේ. මෙන්න මේකනේ හොයාගන්න. ඔතන විකුණුම් පිරිවැය මොනවද දාලා ලාභය. ඔය කොටස හදාගත්තා නම් හරියට. දැන් බලමු එතන ඔයාලට ප්‍රශ්න ඉන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ තමයි ආරම්භක තොගේ පිරිවැය 1200යි. උන් බලන්න ආරම්භක තොගය. පිරිවැය 1200යි සුද්ධ උපලබ්ධිතාවය 1000යි. දැන් පුතේ මෙතන ප්‍රශ්නේ ඉන්නේ ගන්නේ පිරිවැයද සුද්ධ උපලබ්ධිතාවයද?
හරිද? ඔයාලා නිකන් කල්පනා කරන්න ඔයාලා ගන්නවා නම් ගන්න මොකද්ද? කියලා. මේකේ ගන්නෙ පුතා සුද්ධ උපලබ්ධිතාගේ. ඇයි? දැන් අපේ ආරම්භක තොගය පාගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ශේෂය 15ට අරන් ඇවිත් තියෙන ගිය අවුරුද්ද අවසානයේ 1000යි කියලා 2200යි කියලා. 1000යි කියලා. මොකද අපි දන්නවා LKS දෙකෙන් කියනවා අපි තොගයක් හඳුනා ගන්න ඕනේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධිතාවකින් වඩා අඩු වගේ. එහෙනම් මෙතන ගිය අවුරුද්දේ 200ක තොග කපා හැරීමක් කරලා තියෙනවා පෙරලා. ඊගේ ගෙනත් තියෙන තොගය කියලා 1000යි. එහෙනම් අපි ආරම්භක තොගය විදිහට ගන්න 1000යි. ඊළඟ පුතේ ගැණු. හරි ඊට පස්සේ කියනවා ගැණු 18 10යි. අපසු යමු. අපසු යමු. ගැණු වලින් අඩු කරන පුතේ අපසු යමු. අපසු යමු කියලා. අපසු යමු 1500. 1500. විකුණුම් 12000යි. විකුණුම් වියදම් දීලා තියෙනවා පුතේ. ඒක නිකන් දීලා තියෙන විකුණුම් වියදම්. මේකට අපිට අදාළ එකක් නෙවෙයි. පිරිවැය මත 120ක දල ලාභ අනුපාතයක් තියාගෙනයි විකුණන්නේ. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයක මිල බාණ්ඩ එක මිල හැදෙන්නේ පිරිවැයට ලාභයක. විකුණුම් selling price එක එනවා. මෙයාලා විකුණන්නේ පිරිවැය මත හොඳට බලන්න ලාභාන්තිකයේ දීලා තියෙන විකුණුම් මිල පිරිවැය මත 120ක්. ඒ කියන්නේ පිරිවැය 120ක් එකතු කරලා විකුණන්නේ 120ට. නේ? හරි. එහෙනම් පිරිවැයට 120ක් 120ට විකුණන්නේ. අපි දන්නවා දැන් මේ 120 12000. 120 කියන්නේ 12000ක් නම් අපිට හොයාගත්ත හැකි පිරිවැය කීයද කියලා. නේ? පිරිවැය කීයද පුතේ? 12000 කියන්නේ 120 නම් 100 10000යි. එහෙනම් දර ලාභය 2000ක් තියාගෙන තමයි විකුණන්නේ. නේ? එහෙනම් ඔන්න අපි දැන් දර ලාභය දන්නවා 2000යි. විකුණුම් පිරිවැය දන්නවා 10000යි. විකුණුක තොගේ පිරිවැය 10000යි. නේ? බලන්න විකුණන්න කීයක් ඉදිරිපත් කරාද කියලා. 1000ක් තිබ්බා 18000ක් ගෙනව 19000යි. ඉතින් 1500ක් ආපසු යවුවා. එහෙනම් විකුණන්න ඉදිරිපත් කරලා දෙනවා කීයද පුතේ? 17500. ඔය 17500 විකුණලා තියෙන්නේ 10000යි. එහෙනම් අවසානයේ තොගේ තිබිලා තියෙනවා 7500. අවසානයේ කීයක තොගයක් තිබිලා තියෙනවද අපිට ඒක අපරායි 7500ක තොගයක්. හරි. දැන් අහනවා විනාශ වූ තොගේ කීයද පුතේ? මෙන්න මේ තොගේ තමයි විනාශ වුනේ. විනාශ වූ තොගේ 7500යි. උත්තරේ අංක 2. ඊන එක. 2023 1 දින රිසිත විසින් මුහුණු ආවරණ නිෂ්පාදනය කරන ආයතනයක් ආරම්භීය. මේ ආයතනයේ 2023 3:31 අවසන් වර්ෂතුව තුල මුහුණු ආවරණ 10000ක් නිපදවා ඇත. එම නිෂ්පාදනයට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. 2023 1 දිනට නොනිමි තොග නොමැත. දැන් නොනිමි තිබෙන්නේ නැල්ලු අවසානයේ. හරි. භාවිතා කර ඍජු ද්‍රව්‍ය පිරිවැය තියෙනවා, ඍජු ශ්‍රම පිරිවැය තියෙනවා, නිෂ්පාදන පොදුකාරය තියෙනවා පුතේ. නිෂ්පාදන නොවන පොදුකාරය තියෙනවා විචල්්‍ය ස්ථාවර. එක් මුහුණු ආවරණයක් රුපියල් 10 බැගින් 8000ක් විකුණා ඇත. ඒ අනුව 2023 3:31 දින අවසන් කාර්යයේ ශුද්ධ ලාභය වන්නේ භාවිතා කළ ද්‍රව්‍ය පිරිවැය දීලා තියෙන්නේ. ඒ කියන්නේ පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය. පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය දීලා තියෙනවා කීයද පුතේ? 20000යි. පාරිභෝජන ද්‍රව්‍ය පිරිවැය 20000යි. ඍජු ශ්‍රමය දීලා තියෙනවා 5000යි. ඍජු වෙනත් පිරිවැය දීලා නැහැ පුතා. එහෙනම් ප්‍රාථමික පිරිවැය එනවා 55000ක්. මේකට එකතු කරනවා පුතේ නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය 10000ක් තියෙනවා. එහෙනම් පුතා මුළු නිෂ්පාදන පිරිවැය නොනිමි නෑනේ. ඒකින්ද නිෂ්පාදන පිරිවැය එනවා 65000. 65000. මේ 65000 ගිහින් තියෙන්නේ ඒක කීයක් හදන්නද? 10000ක්. මුහුණු ආවරණ 10000ක් හදන්න. එහෙනම් අපි බලමු ආවරණයක පිරිවැය. ආවරණයක පිරිවැය. කොහොමද වෙන්නේ? 65000 බෙදනවා 10000යි. රුපියල් 6යි 750. ආවරණයේ පිරිවැය කීයද පුතේ? 6යි 750යි. ඊට පස්සේ බලමු මේ 6යි 750 ගානේ එක් මුහුණු ආවරණයක් රුපියල් 10 බැගින් 8000ක් විකුණා ඇත.
අන අපිට ඉතින් ගත්තා හිමුද විකුණුම් ආදායම. 10 ගානේ 8000ක් කියන්න පුතේ 80000. නේද? 80000. එතකොට මේ මොහුණු ආවරණ ටිකට ගියපු පිරිවැය තමයි විකුණුම් පිරිවැය. අන මේකට ගිහින් තියෙන පිරිවැය කීයද? 6.50 ගානේ පුතේ 8000. 6.50 ගානේ 8000. 52000. එතකොට පුතේ ධනලා දෙනවා 8000. සුද්ධලාභේ නැහන්නේ. සුද්ධලාභේ ගන්න නම් නිෂ්පාදන නොවන පොදු කාර්ය අඩු කරනවා. ඔන්න නිෂ්පාදන නොවන පොදු කාර්ය එකක් තියෙනවා විචල්්‍ය. විකුණුම් ඒකකයට රුපියල් 2යි පුතේ. එහෙනම් විකුණුම් ඒකක 8000ට 16000. තවර පිළිවෙල තියෙනවා 3000. 16000යි 3000යි පුතේ 10 9000යි. ඒක සුද්ධ ලාභ වෙනවා 9000. සුද්ධ ලාභය කීයද පුතේ? 9000යි. බලමු අපි උත්තරේ. සුද්ධ ලාභේ 9000යි. ආ තියෙනවා උත්තර අංක 2. උත්තරේ අංක 2. right 13. යුනයිටඩ් සුබසාධක සංගමයේ 2021 4 දින ආරම්භ කරන ලදී. එදිනට යාවජීව සමාජිකයින් 50ක් සහ සාමාන්‍ය සමාජිකයින් 100ක් සංගමයට බැඳුණා. සමාජිකයගේ වාර්ෂික සමාජික ගාස්තුව රුපියල් 1000ගේ යාවජීව සමාජික මුදල් වසර 10ක් තුළ සමානව ආදායම ලෙස හඳුනා ගන්න. හරි. 2023 3.31 අවසන් වර්ෂය තුළ සමාජිකයන් සංගමයට ඇතුළත් වී හෝ සංගමයෙන් ඉවත් වී නොමැත. හරි. ඊට පස්සේ කියනවා හිඟ සමාජික මුදල් යාවජීව සමාජික අරමුදල දීලා තියෙනවා. කලින් දවස් සමාජික මුදල් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා 2023 3.31 දින අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මුළු සමාජික මුදල් ආදායම සහ මුදලින් ලද සමාජික මුදල් වන්නේ. right. අපි දන්නවා පුතේ සමිතියක සමාජික වර්ග දෙකක් ඉන්නවා. එකක් සාමාන්‍ය සමාජිකයෝ අනිත් එක යාවජීව සමාජිකයෝ. එතන මුළු සමාජික මුදල් ආදායම කියපුවාම මුළු සමාජික මුදල් ආදායම කොටස් දෙකයි පුතේ. සාමාන්‍ය සමාජිකයන්ගේ සහ යාවජීව සමාජිකයන්ගේ. හරි. right. එතකොට මේ කියනවා සාමාන්‍ය සමාජිකයේ වාර්ෂික සමාජික ගාස්තුව 1000යි. අසාමාන්‍ය සමාජිකයේ වාර්ෂික සමාජික මුදල් කීයද පුතේ? 1000යි. ඒ වගේ සමාජිකයෝ කීයක් ඉන්නවද මේකේ? 100ක්. නේ? ඔව් පස්සේ අංගෙ කවුරුත් ඇවිල්ලා නැහැ 100. එහෙනම් සමාජික මුදල් ආදායම වෙනවා 10 ඒවා 100ක් නේ. එක්කෙනෙක්ගෙන් 10යි 10 ඒවා 100ක්. කීයද? ලක්ෂය. 10 ඒවා 100ක් කීයද? ලක්ෂය. ඔන්න සාමාන්‍ය සමාජික මුදල් ආදායම ගත්තා අපි ලක්ෂය. ඒතර අපිට අහනවානේ මුදලින් ලද සමාජික මුදල්. ඒක හදන්න අපි ගහ ගන්න ඕනේ සමාජික මුදල්. ඔන්න අපි දැන් ආදායම හඳුනාගත්තා ලක්ෂයයි. ඒ කියන්නේ ආදායම අර පැත්තෙන් ආදායම් ප්‍රකාශන මාරු කරන ලක්ෂය. ලක්ෂෙන් හදන්නවා. හරි. ආරම්භක හිඟ. බලන්න පුතේ ආරම්භක හිඟ 23 22 3.31 18යි. ඒක හර පැත්තේ ශේෂය. අවසාන හිඟ ටික බැර පැත්තෙන් පල්ලෙහාට ගේනවා. කීයද පුතේ? 27යි. බලන්න කලින් ලද ආරම්භයේ තියෙනවා පුතේ 20000යි. ඒ කියන්නේ ආරම්භක බැර ශේෂය. අවසානයේ තියෙනවා පුතේ 10000යි. ඒ කියන්නේ අවසානයේ තියෙන ටික හර පැත්තෙන් පහළට ගියනවා. මොකද ඒතකොට තමයි ඊළඟ අවුරුද්දේ බැර පැත්තේ ශේෂයක් විදියට පෙන්නන්නේ. හරි. right. ඊට පස්සේ ඔය ටික තමයි ඉන්නේ පුතේ. හරි. එහෙනම් බලමු මුදලින් ලද ටික. 100යි 10යි 100යි 110යි 128යි 128යි. right. එතන මෙතනින් යනවා ලැබීම් හා ගෙවීම් නැත්නම් මුදලින් ලද මුදල්. 4 8යි 2 2 4යි 8 4යි. කීයද පුතේ මුදලින් ලැබිලා තියෙන්නේ? 84යි. මුදලින් ලද සමාජික ආදායම නම් අපි ඔන්න පුතේ 84යි කියලා හොයාගත්තා. දැන් මේකේ පුතේ යාවජීව සමාජික මුදල සමාජිකයෝ ඉන්නවා යාවජීව සමාජිකයන් 50ක්.
හරි යාවජීව සමාජිකව 50ක් ඉන්නවා. එතකොට මේක අවුරුදු 10ක් තුල හඳුනා ගන්නවා කියලා ඔයා. හරිද? මේ 450 10න් බෙදලා ගත්තොත් එහෙම වැරදි. මොකද මේ යාවජීව සමාජිකව බැඳිලා තියෙන්නේ පුතේ කවද්ද? 21 4යි එක. එතකොට මේ දවසට තමයි මෙයාලා මේ යම් කිසි මුදලක් දෙන්නේ යාවජීව සමාජික. එතකොට මේක දැන් අපි ඉන්නේ 23 3.31න් ඉවර වෙන අවුරුද්ද. මේක පටන් ගන්නවා 22 4යි එක. එහෙනම් මේ 21 4යි ඉවර වෙන අවුරුද්ද මෙන්න මෙතනින් ඉවර වෙනවා. එහෙනම් මේ ලැබිච්ච යාවජීව සමාජික මුදලේ අවුරුදු 10ක් පුරාවටනේ හඳුනාගන්නේ. එතකොට මේ එක අවුරුද්දක එකක් හඳුනාගෙන ඉවරයි. එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ තව අවුරුදු 9ක සමාජික මුදල. ඊළඟ 9ක. පැහැදිලිනේ? දැන් අවුරුදු 10කදී මෙතෙන්දී හම්බ වුණාට පළවෙනි අවුරුද්දේ අපි යාවජීව සමාජික. එහෙනම් ඔය 450 කියන්නේ අවුරුදු 9කට. 10කට නෙමෙයි. 10ට හම්බුණාට දැන් එකක් හඳුනා ගන්න. එහෙනම් අවුරුදු 9කට තමයි ඔය 450 හඳුනා ගන්න. දැන් බලනවා 450 බෙදෙනවා 9 මේ අවුරුද්ද කීයද? 50. යාවජීව සමාජික මුදල් අරමුදල් ආදායම වෙනවා 50. දැන් මුළු සමාජික මුදල් ආදායම කීයද පුතේ? 1,50,000. මුළු සමාජික මුදල් ආදායම 1,50,000. එහෙනම් මුළු සමාජික මුදල් ආදායම පුතේ 1,50,000යි. ලද සමාජික මුදල 84යි. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හරි 14. 14 කියනවා පාස් සඳහන් කුමන ප්‍රකාශ හවුල් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් නිවැරදි වේද? හරියට බලමු. ලාභයේ බෙදා ගැනීම පිළිබඳ හවුල් ව්‍යාපාර කිවිසුමේ නිශ්චිතව සඳහන් වන නොමැති විට හවුල්කරුවන් අතර ලාභ සමානව බෙදාගත යුතුයි. හරි. ඒ කියන්නේ බෙදා ගන්න විදිය පිළිබඳ නිශ්චිතව දක්වලා නැත්නම් අපිට දෙන්නේ පාවිච්චි කරන්න වෙන්නේ ආඥාපනත. ආඥාපනතෙන් කියනවා ඒ වගේ වෙලාවට හවුල්කරුවෝ ලාභයේ සමානව බෙදා ගන්න කියලා. එහෙනම් ඒ හරි. බලමු B. හවුල්කරුවන් ඔවුන්ගේ ධාරිතාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් ගෙවනු ලබන වේතන ආදායම් ප්‍රකාශනයේ වියදම් ලෙස සටහන් කළ යුතුයි නෑ. හවුල්කරුවන්ට ගෙවන වේතනය මොකද්ද පුතේ? ලාභ විසර්ජනය. ඒක වැරදි. විශ්‍රාමික හවුල්කරුවෙකුගේ නොපියෝ හිමිකමට 100%ක පොලියක් ලබා දීම 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තියට අනුකූල වේ නෑ. හවුල්කරුවෙකු ඉවත් වීම ගැන කියන්නේ 24 නෙමේ 42 වන වගන්තිය. මේක වැරදි. ඊළඟ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත අනුව හවුල්කරුවන් විසින් ගෙවන ලද ව්‍යාපාරයේ වියදම් ඔවුන්ට හවුල් ව්‍යාපාරය විසින් ප්‍රතිපූර්ණය කළ යුතුයි. ඔව්. තනිපුජ්‍යල ව්‍යාපාරයක වගේ පුතේ අයිතිකරු අතිරේක වියදමක් දරුවොත් හිමිකමට දාන්න බෑ හවුල් ව්‍යාපාරවල. ඒ අතිරේකව දරපු වියදම නැවත ව්‍යාපාරයෙන් හවුල්කරුට ප්‍රතිපූර්ණය කළ යුතුයි. හරි. එහෙනම් D හරි. එහෙනම් උත්තරේ තමයි පුතේ A සහ D. උත්තරේ මොකද්ද? A සහ D උත්තරේ අංක 2. උත්තරේ අංක 2. right. ඊළඟ. හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමයේ ගැළපීම් කරනුයි. හරියට බලමු. කීර්තිනාමයේ හවුල් ව්‍යාපාරයේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායම් වැඩි කරන නිසායි. නෑ. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ සඳහන් වන නිසායි. එහෙම ආඥාපනත කියන්නේ නැහැ කීර්තිනාමයේ ගැළපීමක් ගැන. ඒ කියන්නේ උසස් පෙළ මට්ටමේදී අපි එහෙම කතා කරන්නේ නැහැ. right. හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන විට හවුල්කරුවන්ගේ හිමිකම සාධාරණ ලෙස අක්තිර කළ යුතුයි. නිසායි. හරි. ඒ කියන්නේ පුතේ හවුල් ව්‍යාපාරයක හවුල්කරු ඉවත් වෙද්දී එයාට අයිතිය තියෙන්නේ ඒ ව්‍යාපාරයේ වත්කම් වලින් ඔහුට අයිති කොටස. හිමිකම කියන්නේ හිමිකම කියලා අපි නිර්වචනය තුල ගේන්නේ ව්‍යාපාරයක වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ අයිතිකරුට හිමි කොටස. නේ? එතකොට අයිතිකරුව ඉවත් වෙනකොට අර ව්‍යාපාරයේ පොත්වල තියෙන වත්කම් ටික විතරක් බැලලා බෑ. කියන්නේ පොත්වල තිබ්බය නැති වුණාට ව්‍යාපාරයේ ගොඩනගපු වත්කම් කියන්න පුළුවන්. එහෙනම් වත්කම් තමයි කීර්තිනාම. ඒතර ව්‍යාපාරයේ ගොඩනගන කීර්තිනාමයක් වත්කම. එහෙනම් ඒ වත්කමින් කොටසකුත් හරි ඉවත් වෙන කෙනාට අයිති. අයිගින්ද එයාගේ හිමිකම හරියටම ගන්නේ කරන්න නම් අර ව්‍යාපාරයේ පොත්වල තියෙන වත්කම් වලට අමතරව පොත්වල නැති වත්කම් ගේන්න ඕනේ. ඒ ගේන්නේ අන්නේ හිමිතු හින්දා. ඒ කියන්නේ හිමිකම සාධාරණව ගන්නේ කරන්න නම් කීර්තිනාමය ගැළපිය යුතුයි. ඒක හරි.
එන උත්තරේ තමයි අංක 3. 15 උත්තරේ අංක 3. ඊන එක 16. LKS එක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතිය අනුව පහත ප්‍රකාශ අතරින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? LKS එකට අනුව අපි බලමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින් යම් නිශ්චිත කාලච්ඡේදයක් සඳහා මූල්‍ය තත්ත්වය පෙන්වුම් කරනු ලබයි. නෑ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පෙන්වන්නේ යම් නිශ්චිත දිනකට මූල්‍ය තත්ත්වය. එන එක වැරදි. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය මගින් යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ ශුද්ධවත්කම් වල වෙනස් වීම පෙන්වුම් කරයි. නෑ. හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයෙන් පෙන්වන්නේ යම් කිසි කාලච්ඡේදයක් පුරා හිමිකමේ වෙනස් වීම. ඒක වැරදි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වත්කම් ජංගම සහ ජංගම නොවන වත්කම් ලෙස ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. ඔන්න ඕක ඔයාලා තාම දන්නේ නැති එකක් වෙන්න ඇති. ඇත්තටම පුතේ ව්‍යාපාරික වත්කම් ජංගම සහ ජංගම නොවන කියලා අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න කියලා නීතියක් නැහැ. හරි. එහෙම දෙයක් නැහැ. ව්‍යාපාරිකට පුළුවන් තමන්ගේ වත්කම් ඕන විදිහකට ඉදිරිපත් කරන්න. right. ඊළඟ සීමිත පොදු සමාගමක් විසින් මූල්‍ය ප්‍රකාශන කට්ටය ප්‍රසිද්ධ කිරීමේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. නැහැ. පොදු සමාගමක පුතේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ කොටසක් තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒක අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි. ඒකත් වැරදි. මුළු විස්තීර්ණ ආදායම සහ වෙනත් විස්තීර්ණ ආදායම අතර වෙනස කාලච්ඡේදයේ ලාභයට සමාන වේ. හරිනේ. ව්‍යාපාරික මුළු විස්තීර්ණ ආදායමයි වෙනත් විස්තීර්ණ ආදායම අතර වෙනස කාලච්ඡේදයේ ලාභය. මොකද ව්‍යාපාරික මුළු විස්තීර්ණ ආදායම කියන්නේ කාලච්ඡේදයේ ලාභයයි වෙනත් විස්තීර්ණ ආදායම වල එකතුව. අයනම් හරි උත්තරේ තමයි උත්තර අංක 5. මේකේ හරි උත්තරේ අංක 5. 17. පසන්ගේ ව්‍යාපාරයේ මාර්තු මාසය තුල තොග සම්බන්ධ පහත තොරතුරු සපයා ඇත. අතර තොගේ තියෙන ආරම්භක තොගේ තියෙන පොතේ මිලදී ගැනීම තියෙනවා විකුණුම් තියෙනවා. අයි මිලදී ගැනීම තියෙනවා 3.25 දින මිලදී ගත්තොත් ආපසු යවුම් තියෙනවා. පරිසාමාන්‍ය පිරිවැය ක්‍රමයේ මත සමාගම තොගාගේ කරයි නම් LKS දෙක තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය සහ විකුණුම් පිරිවැය. ආරම්භක තොගේ. හරි බලමු ආරම්භක ශේකේ. ආරම්භක තොගේ තියෙන පුතේ ඒකක මම කිව්ව විදිහට ගන්නම්. තොගේ තියෙනවා ඒකක 200ක්. මිල 5 ගානේ. අපිට මෙතන බැලන්ස් එක තියෙනවා 200ව 5ක් 1000. හරි right. 3.5 මිලදී ගන්නවා පුතේ. මිලදී ගැනීම. ඒකකයක් ඒකක 300ක් 6 ගානේ. නේ 300ව 6ක් කීයද පුතේ? 1800. දැන් බලමු අවසානයේ තියෙන ටික. මෙතන 500ක් තියෙනවා. ශේෂය 2800. ඉගෙන පුතේ ඔයාලා ගානක් දැක්කම දැන් මේක බෑක් 5 ක්‍රමයට හදන්න ගත්තාම හැම දෙයකදීම ගබඩා ලෙජරේ ගගහින්න එපා වෙලා යනවනේ. දැන් මේක පාවිච්චි ගන්න වෙයි. මේකත් හරින්නේ. මිලදී ගැනීම ගත්තා ශේෂය දාගත්තා. නේ? ආ ඊට පස්සේ විකුණුවක් තිබ්බා. විකිණීම දාගත්තා. ඒකෙන් අඩු කරා. එහෙම හදාගෙන යන්න. හරි. ඊට පස්සේ අන්න 3.20 තොග විකුණුම් මිල දීලා නැහැ 400යි. මොන විකුණුම්? විකුණුම් ප්‍රමාණය 400යි. 400ක් කියන පුතේ අඩුයි. මිල හදා ගන්න ඕනේ. කොහොමද පරිසාමාන්‍ය මිල හදන්නේ? නිකුත් කරන දිනට ගබඩාවේ ඇති තොග ශේෂය 2800යි. බෙදනවා තියෙන තොග සංඛ්‍යාව. 2800 බෙදීම 5. බලන්න පුතේ 2800 බෙදීම 5. 560යිද? 560. 2800 බෙදීම 500 නේ. 2800 බෙදීම 500. 5.6. නම් 5.6න් 4000 කියලා තමයි දෙන්නේ. නම් බලමු නිකුත් කිරීම කීයද කියලා. 2240. මම දැන් නිකුත් කරපුවම මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් දැන් අපි විකුණු පිරිවැය අහනවනේ. මෙන්න එකක් විකුණු පිරිවැය. cost of sale එකේ එකක්. 2240. එකක් පැත්තකින් හදා ගන්න. දැන් බලමු ඊට පස්සේ ශේෂය. ඒකක 100ක් තියෙනවා 500න් 400 දුන්නා. 2800 240ක් ගියවහම කීයද? 60යි. 560. දැන් ශේෂය 100ක් තියෙනවා 560. ඊළඟ එක. ආයතෝක මිලදී ගැනීම තියෙනවා 200ක් 8 ගන්න. මිලදී ගැනීම.
200ක් 8 ගන්න 1600. දැන් ඔක්කොම තියෙනවා 300ක්. ඒ කියනවා 2160. නේ? ඊළඟ 2023 3.30 3.25 වෙන මිලදී ගත් ඔග ආපසු යැවීම 3.25 3.25 මිලදී ගත්තවා මේ 8 ගානේ ගත්තේවා 100ක් ආපසු යනවා. ආපසු යනවා. 100ක් ආපසු යනවාද? 100ක්. 3.25 මෙන්න මේ ගත්තේවා. 8 ගානේ ගත්තේවා. 100 8ක්. ආපසු යවද්දී අඩු වෙනවා. අවසානයේ එකක තියෙන පුතේ 200ක්. ඒ ෂේනවා 2160න් 800ක් ගියපුවාම 1360. නැවතී අවසන් තෝගේ යගේ 1360යි. විකුණුම් පිරිවැය 2240යි. 1360යි 2240යි. උත්තරේ අංක 2. ඊළඟ එල්කේස් 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියට අනුව මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ඇතිවන මුදල් ප්‍රවාහ නොවන අයිතම වන්නේ බලමු. මූල්‍ය ක්‍රියාකාරකම් වලට අයිති නැති ඒවායි අහන්නේ. කොටස් නිකුතුවෙන් ලද මුදල්. ඒක මොකද්ද පුතේ? මූල්‍ය ක්‍රියාකාරකම. ලද ලාභාංශ. ලද ලාභාංශ ආයෝජන ක්‍රියාකාරකම. එහෙනම් B එනවා. ඊළඟ වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ මොකද්ද පුතේ? මෙහෙයුම් ක්‍රියාකාරකම. නම් C එනවා. ඊළඟ බැංකු ණය ලබා ගැනීම. බැංකු ණය ලබා ගැනීම මූල්‍ය ක්‍රියාකාරකම. ණය කර මිලදී ගැනීම. ණය කර මිලදී ගන්නවා කියන්නේ අපි වෙනත් ව්‍යාපාරයක ආයෝජනයක්. ආයෝජන ක්‍රියාකාරකම. ඒ කියන්නේ E එනවා. එහෙනම් උත්තරේට එන්නේ පුතේ B, C සහ E. B, C සහ E. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. 19 බලමු අහන එක. එල්කේස් 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සහ වැරදි ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම සහ භාවිතය පිළිබඳ පහත කුමන ප්‍රකාශ සත්‍ය වන්නේද? බලමු හරි ඒවා මොනවද කියලා. ව්‍යාපාරයක් විසින් තෝරාගත් ගිණුම් කරන ප්‍රතිපත්ති සංගත භාවයකින් යුතුව භාවිතා කිරීම අවශ්‍ය වේ. හරිනේ. කියන්නේ ඒකේ කියනවා ගිණුම් කරන ප්‍රතිපත්ති ඒකාකාරීව පාවිච්චි කරන්න ඕනේ කියලා. නම් ඒ හරි. නෑ බලමු. ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැක්කේ ගිණුම් කරන ප්‍රමිතියක අවශ්‍යතාවය හෝ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය මූල්‍ය කාර්ය සාධනය හා මුදල් ප්‍රවාහය පිළිබඳ විශ්වසනීය සහ වඩාත් අදාළ තොරතුරු ලබා දීමට ඇති හැකි අවස්ථාවලදීය. හරිනේ. කියන පුතේ අපි කිව්වා ඒකාකාරීව පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් ප්‍රමිතයක අවශ්‍යතාවය මත වෙනස් කරන්න පුළුවන්. අනිත් එක කළමනාකරණයේ ස්වේච්ඡාවෙන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි කළමනාකරණයේ ස්වේච්ඡාවෙන් වෙනස් කරන්න ඕනේ. දැනට කරන අනාවරණයට වඩා නිවැරදි අනාවරණයක් ප්‍රමිතිය වෙනස් කිරීම තුලින් කරන්න පුළුවන් නම් විතරයි. එන එක හරි. එහෙනම් ඒකත් හරි. B හරි. C බලමු. ව්‍යාපාරයක් විසින් භාවිතා කරන ලද ගිණුම් කරන ප්‍රතිපත්ති හෙළිදරව් කිරීම අනිවාර්ය නොවේ. නෑ. ඇත්තටම අනාවරණ සංකල්පයක් තියෙනවා සහ ප්‍රමිතෙත් කියලා තියෙනවා ගිණුම් කරන ප්‍රතිපත්ති ඇල්මැති පාර්ශ්වය දැනගන්න. නේ? එහෙනම් අනිවාර්යයි. ඒක වැරදි. ගනුදෙනුවකට අදාළ ගිණුම් කරන ප්‍රමිත නොමැති අවස්ථාවක ආයතනයේ කළමනාකරණය විසින් ඔවුන්ගේ විනිශ්චය භාවිතා කර ගිණුම් කරන ප්‍රතිපත්ති සංවර්ධනය කර භාවිතා කළ යුතුයි. හරිනේ. ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරගන්නත් ක්‍රම දෙකක් තියෙනවා ව්‍යාපාරේ. වෙනස් කරන්නත් අවස්ථා දෙකක් පුළුවන්, තෝරගන්නත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමිතය තියෙනවා නම් ප්‍රමිතයට අනුව හඳුනා ගන්න ඕනේ. හැබැයි යම් කිසි දෙයකට ප්‍රමිතයක් නැත්නම් කළමනාකරණය තම අතීත අත්දැකීම් සහ විනිශ්චයන් මත නිවැරදි එකක් සිලෙක්ට් කරන්න වෙනවා. නේ? නෑ ඒක හරි. A B සහ D. උත්තරේ තමයි පුතේ A B සහ D. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. ඊන එක 20. 20 බලමු. සීමිත රහල් පොදු සමාගම 2022 4 දින කල්බදු ගිවිසුමක් යටතේ වසර 4ක කාලයක් සඳහා යන්ත්‍රයක භාවිත අයිතිය ලබා ගන්නා ලදී. ඒට අදාළ තොරතුරු පහත පරිදි වේ. මොන කියනවා වාර්ෂික කල්බදු වාරිකයේ ලක්ෂ 5යි 2022 4 දින කළ මූලික ගෙවීම 4,20,000යි පුතේ.
2021ගේ 4 දිනට කල්බදු ගෙවීම් වල වර්තමාන අගය 1580යි. පළමු හා දෙවන වාරිකවල ඇතුළත් කල්බදු පොලිය පිරිවෙනින් 157ක් 124ක් වේ. කල්බදු ගිවිසුමට අනුව කල්බදු කාල සීමාව අවසානයේ එම වත්කමේ නීත්‍යානුකූල අයිතිය සීමිත රහල් පොදු සමාගමට මාරු කරනු ලබයි. මෙම යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 5ක් වන අතර සුම්බුන් අගයක් නැතිලු. ඉහත තොරතුරු මත පදනම්ව SLFRS 16 කල්බදු ප්‍රමිතියට අනුව 2023 3.31 දිනට රහල්ගේ පොත්වල හඳුනාගත යුතු ජංගම නොවන වගකීම සහ භාවිත අයිති ඇති යන්ත්‍රයේ වාර්ෂික ෂෙයා. හරි. දැන් මේ වගේ ගානක් පුතේ කියවුවට අපිට තේරෙන්නේ නැහැ. ඌ ගාන කියන්නේ ගොඩාක් තොරතුරු තියෙන එකනේ. මම කිව්වා ඒ වගේ වෙලාවට අපි කරන්නේ මේක පැහැදිලි වෙන විදිහට ඇඳ ගන්න. ඔයාලා ඇත්තට මේක කියවද්දිම හරිනම් ඇඳ ගන්න ඕනේ. ඒක තමයි ටයිම් එක ඉතුරු වෙන්නේ. දැන් මෙන්න මෙහෙම අපි ටයිම් ලයින් එක ගහලා අපි ඇඳ ගන්න ඕන කියනවා. 22 4ක තමයි ගිවිසුමට එන්නේ. ඔන්න අපි දානවා 22 4යි. හරි. වසර 4යි. ඔන්න කල්බදු කාලේ. කල්බදු කාලේ වසර 4යි. ඊට පස්සේ කියනවා වාර්ෂික වාරිකේ. වාරිකේ පුතේ 500යි. ඊට පස්සේ මූලික ගෙවීම. මූලික ගෙවීම 420යි. අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය. අවම කල්බදු ගෙවීම වල වර්තමාන අගය කියන්නේ මොකද කියන තවත් නමද? කල්බදු වගකීමට කියන තවත් නමක්. කල්බදු වගකීම. කල්බදු වගකීම පුතේ 1580. පළමු හා දෙවන වාරිකවල ඇතුළත් කල්බදු පොලිය පිළිවෙලින්. පළවෙනි අවුරුද්ද සහ දෙවෙනි අවුරුද්ද පොලිය දීලා තියෙනවා. පොලිය මේ අවුරුද්දේ 158යි. ඊළඟ අවුරුද්දේ 130. නෑ කල්බදු ගිවිසුමට අනුව කල්බදු කාල සීමාව අවසානයේ වත්කමේ අයිතිය නීත්‍යානුකූල අයිතිය ජීවිත රහල් පොදු සමාගමකට මාරු වෙනවා. අයිතිය මාරු වේ. ලියාගන්න. මාරු වේ. මෙම යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 5යි. ඵලදායී ජීව කාලය වසර 5යි. ඵලදායී ජීව කාලය කියලා යන්න ඕනේ නැහැ. පුතේ අපිට මේක දැක්කම අපිට තේරෙනවා ඵලදායී ජීව කාලය වසර 5යි. සුම්බුන්නේ නැහැ. සුම්බුන්නේ නැහැ. දැන් මේක තේරෙනවන්නේ. එතන ගන්න හදන්න ලේසි. අපෙන් අහනවා ජංගම නොවන වගකීම. ජංගම නොවන වගකීම හඳුනා ගන්නට නම් අපි ගන්න ඕන කල්බදු ණය හිමිකින්. මුලින්ම කල්බදු වගකීම බැර කරගන්න. ආවිත අයිතිය සහිත වගකීම. 1580. මේකට මේ අවුරුද්දේ පොලිය ඇඩ් වෙනවා පුතේ 150. මේකේ පළවෙනි වාරිකයේ මුදලින් ගෙවනවා කියලා උපකල්පනය. 500යි. දැන් ගන්නවා පුතේ පාගේ ශේෂය. 1738යි. 38යි. පාගේ ශේෂය නෝ පුතේ 1238යි. ඊගේ එනවා 1238යි. අපි දන්න මේ කොටස් දෙකයි එකක් ජංගම එක ජංගම නොවන. අපෙන් අහන්නේ ජංගම නොවන කොට. ජංගම කියන්නේ ඊළඟට ගෙවන වාරිකේ 500යි. 500න් අඩු කරන 124ක් 6යි 7යි 3යි 376යි. දැන් ඊටු කොටස ජංගම නොවන 1238න් අඩු කරනවා 376 එකයි 862යි. ජංගම නොවන කොටස උදේ 862යි. දැන් අදමු වාර්ෂික ඡය. ඡය කරන්න කියන්නේ SLFRS 16 LKS 16ට අනුව. හැබැයි මෙතෙන්දි බලන්න ඕන අයිතිය මාරු වෙනවද නැද්ද කියලා. ඒ අයිතිය මාරු වෙනවා. එහෙනම් අපි ෂෙයා කරන්නේ ඵලදායී ජීව කාලයට. හරි. ෂෙයා ගන්න කරන්න නම් මුලින්ම ගන්න ඕනේ ෂෙයා කළ හැකියාව. ෂෙයා කළ හැකියාව කියන්නේ පිරිවැයෙන් අඩු කරන්න ඕන උදේ සුම්බු. අපි දන්නවා මූල කල්බදු වත්කමක පිරිවැය එන්නේ මොනවද? මූලික ගෙවීම සහ මේකේ තියෙන කල්බදු වගකීම. ඍජු පිරිවැය නැහැ. එහෙනම් කල්බදු වත්කම පිරිවැය මේ දෙක එකතුව 2000. ඒකල හැකියාවේ ගන්නවා 2000 අඩු කරනවා
මගේ ඵලදායි ජීව කාලේ වසර 5යි. ඒකේ වාර්ෂික ෂේනවා 2000 බෙදීම 5 400. වාර්ෂික ෂේනවා පුතේ 400. එන උත්තරේ 862යි 400යි. උත්තරේ අංක 1. උත්තරේ අංක 1. ප්‍රශ්න අංක 21. ජීවිත අරුණ පොදු සමාගම විසින් 2018 4.1 දින ගොඩනැගිල්ලක් මිලදී ගන්නා ලදී. එහි ඵලදායී ජීව කාලය වසර 30ක් වන අතර සුම්බුන් නගයක් නැත. මෙම ගොඩනැගිල්ල 2019 4.1 දින ලක්ෂ 3ක උන්නතාවයක් සහිත ප්‍රථම වරට ප්‍රත්‍යයනය කරන ලද අතර එදින ගොඩනැගිල්ල ඉදිරි ඵලදායී ජීව කාලය වසර 20ක් ලෙස සහ සුම්බුන් නගයේ 100ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. 2023 3.30 දින ගොඩනැගිලි සමුච්චේෂයකින් මේ ශේෂය ලක්ෂ 2ක් ලෙස පැවතුණු අතර 2023 4.1 දින ලක්ෂ 3ක උන්නතාවයක් සහිතව දෙවන වරට ප්‍රත්‍යයනය කරන ලදී. මෙම සමාගම සතුව මෙම ගොඩනැගිල්ල පමණක් පවතින අතර එය සරල මාර්ගවේද ෂෙයා කරනු ලබයි. එල්කේස් 16 දේපල පිරියත හා උපකරණ ප්‍රමිතයට අනුව 2023 4.1 දින ගොඩනැගිලි දෙවන වර ප්‍රත්‍යාගන අගය වන්නේ. right. හොඳ ගණනක් ඔන්න බලමු. අපි දැන් මේවයි ගණන් මම කිව්වනේ. අපි හදනකොට අපි ලේසිම ක්‍රමය තමයි මේ ගාන ඇඳ ගන්න එක. right. අපි ඉතින් මේ ගාන ඇඳ ගමු. පිළිවෙලට. ඔන්න කියනවා 2018 4.1 දින තමයි ගොඩනැගිල්ල ගන්න. මේ දවසේ මිලදී ගන්නවා. ඊට පුතේ මිලදී ගන්නේ ගාන දීලා නැහැ. එහි ඵලදායී ජීව කාලය වසර 30යි. මෙතෙන්දී අපි දන්නවා ඵලදායී ජීව කාලය වසර 30යි. තුම්බුන් නැහැ. හරි. ඊට පස්සේ කියනවා මෙම ගොඩනැගිල්ල 19/4/1 අවුරුද්දක් ගියාට පස්සේ 19/4/1 දින 300ක ඌනතාවයක් සහිතව ප්‍රථම වරට ප්‍රත්‍යානය කරන ලදී. මෙතෙන්දී ප්‍රත්‍යාගණනය කරනවා ඌනතාවයක් සහිතව 300ක. ඊට පස්සේ කියනවා ලද අතර එදින ගොඩනැගිල්ල ඉතිරි ඵලදායී ජීව කාලය. ඉතිරි ඵලදායී ජීව කාලයේ තිබිලා තියෙනවා වසර 20ක්. වසර 20ක් ලෙස සහ සුම්බුන් නගයේ 100යි. එතන පුතේ සුම්බුන් 100යි. 100ක් ලෙස තමයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. 2023 3.31 හරි 2023 3.31 දිනට ගොඩනැගිලි සමුච්චිතයේ මේ ශේෂය 200ක් ලෙස පැවතුණු අතර මෙතන 23 3.31ට සමුච්චිත ෂය තිබිලා තියෙනවා පුතේ 200ක්. සමුච්චිත ෂය 200ක් ලෙස පැවතුණු අතර 2023 4.1 දින 300ක ඌනතාවය සහිතව දෙවන වරට ප්‍රත්‍යානය කරනවා. මෙතන දෙවන වරට ප්‍රත්‍යානය කරනවා ඌනතාවය 300. හරි. 300ක ඌනතාවය සහිතව. පළවෙනි එකේ 300යි මෙවරත් 300යි. සමාගම සතුව මෙම ගොඩනැගිල්ල පවතින අතර එය සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනු ලබයි. හරි. දෙවනවට ප්‍රත්‍යාගන අගය වන්නේ. මේක හරි ලේසි පුතේ. හරි. ඒ කියන්නේ අපි හොයාගන්න ඕනේ මෙතන ඉඳන් මෙතෙන්ද අවුරුදු කීයක් ෂෙයා වුණාද කියලා. මොකද වත්කම ප්‍රත්‍යානය කරද්දී ෂේවෙන් කිරීමේ ගිණුමේ ශේෂ බිඳුවක් වෙනවා. ඒ ප්‍රත්‍යානය කරද්දී ෂේවෙන් කිරීමේ ශේෂය වත්කම් ගිණුමට මාරු කරන හින්දා. එහෙනම් මෙතන ඉඳන් ආය අලුතෙන් තමයි ෂේ වීගෙන යන්නේ. right. එහෙනම් අපි දැන් බලමු මෙතන ඉඳන් මෙතෙන් අවුරුදු කීයක් ෂේ වෙලද කියලා. 19/4 ඉඳලා 24/1 21/4/1 22/4/1 3.31 ඒ කියන්නේ 4/1. එහෙනම් මේ අවුරුදුනේ 1යි 3යි 4යි. අවුරුදු 4ට 1යි 2යි 3යි 4යි. අවුරුදු 4ට කීයක් ෂේ වෙලාද? 200යි. නේ? අවුරුදු 4ට 200ක් ෂේ වෙලා. එහෙනම් වාර්ෂික ෂේ ගන්න පුළුවන්. අවුරුදු 4ට 200යි නම් 200 බෙදීම 4.
වාර්ෂික ෂේ එනවා 50. නේ? දැන් අපිට මෙතෙන් සරල මාර්ග ක්‍රමයට හින්දා අපි දන්නවා වාර්ෂික ෂේ වල සූත්‍රය ෂය කළ හැකි අගය බෙදීම ඵලදායී ජීව කාලය. වාර්ෂික ෂේ 50යි. ෂය කළ හැකි අගය දන්නේ අපි පුතේ ඒකින්ද ඒක විදියට ගමු. අපි දන්නවා මෙතෙන්දි මෙයාලා ඵලදායී ජීව කාලය 20ක් විදියට උපකල්පනය කරලා තියෙනවා. එහෙනම් x කියන අගය නැත්තම් ෂය කළ හැකි අගය 20ෙන් බෙදපුවහම 50ක් එන්න නම් ෂය කළ හැකි අගය තිබිලා තියෙන්නේ සමානයි 50 ඒවා 20 මේලේ. 50 ඒවා 20 1000. එහෙනම් මෙතෙන්දි ෂය කළ හැකි අගය තිබිලා තියෙන පුතේ කීයද? 1000යි. එතකොට අපිට හොයාගත්ත හැකි මෙන්න මෙතෙන්දි ප්‍රත්‍යාගනිත අගය. නේ? ෂය කළ හැකි අගය සමානයි මොකද්ද? ෂය කළ හැකි අගය සමානයි පිරිවැය හෝ ප්‍රත්‍යාගනිත අගය. දැන් මෙතෙන්දි ගන්න පිරිවැය නෙවෙයි ප්‍රත්‍යාගනිත අගය. එතෙන්දි ප්‍රත්‍යාගනිත කරන අඩු කරනවා සුම්බු. ඉතින් ෂය කළ හැකි අගය 1000යි. 1000 එන්නේ ප්‍රත්‍යාගනිත අගය දන්නේ නැහැ. ඒකෙන් සුම්බුන් 100ක් අඩු කරනවා. දැන් 100ක් අඩු කරපුවම 1000ක් එන්න නම් x එනවා 1100. මේ දෙකේ වර්ග දෙයක්. රයිට්. එතකොට මෙතන ප්‍රත්‍යාගනිත අගය 1000යි. මෙතනදී ප්‍රත්‍යාගනිත කරලා තියෙන කීයට පුතේ? 1000ට. හරි. රයිට්. ඒ කියන්නේ මෙතෙන්දී මෙන්න මේ කියන මොකද්ද? ගොඩනැගිල්ලේ ප්‍රත්‍යාගනිත අගය 1100ට තමයි ප්‍රත්‍යාගනිත කරලා තියෙන්නේ. හරි. දැන් අපෙන් අහනවා මොකද්ද? දෙවන වර ප්‍රත්‍යාගනිත කරපු අගය කීයද කියලා. ආයෙනම් ප්‍රත්‍යාගනිත කරලා තියෙන කීයටද කියලා බලමු. දැන් පිරිවැය කීයද? මේ වෙනකොට තියෙන 1100යි. පිරිවැයනේ තියෙන ප්‍රත්‍යාගනිත අගය. නේ? මේකෙන් සමුච්චය අඩු කරන ධාරණගේ බලන්න. 200යි. ඒතර සමුච්චිතය අඩු කරපුවාම ධාරණගේ එනවා 900යි. හැබැයි මේක ප්‍රත්‍යානය කරද්දී අතිරික්තයක් නෙමෙයි ඇවිල්ලා තියෙන ඌනතාවයක්. ඌනතාවයක් කියන්නේ අගේ අඩුවීමක්. එහෙනම් 300ක ඌනතාවයක් එන්න නම් 900ක කීයට ප්‍රත්‍යානය කරන්න ඕන? 600ට. එහෙනම් මේක පුතේ දෙවන වර ප්‍රත්‍යානය කරලා තියෙන්නේ 600ට. එහෙනම් දෙවන වර ප්‍රත්‍යානය කීයද? 600යි. උත්තරේ අංක 1. ඒක හොඳ ගානක්. රයිට් ඊළඟ. සීමිත නිරාශා පොත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලින් උපුටාගත් තොරතුරු කිහිපයක් පහත් දැක්වේ. හිමිකම දීලා තියෙනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය වන සාමාන්‍ය කොටස් සංචිත ප්‍රත්‍යන සංචිත පොදු සංචිත සහ රඳවාගත් ඉපයුම් සංචිතය. රයිට්. අතිරේක තොරතුරු කාලච්ඡේදය තුළ රඳවාගත් ඉපයුම් භාවිතා කරමින් සාමාන්‍ය කොටස් නිකුතව සිදු කර ඇති අතර පොදු සංචිතයට මාරු කිරීමක් සිදු කර ඇත. වර්ෂය තුළ ගෙවූ ලාභාංශ 80000කි. 2023 3 දිසෙන් අවසන් වර්ෂය සඳහා ලාභය සහ මුළු විස්තීරණ ආදායම වන්නේ වෙනස් වීම ප්‍රකාශනයේ තමයි තියෙන්නේ සාමාන්‍ය කොටස්. සංචිත වර්ග තුනක් තියෙනවා පුතේ. ප්‍රත්‍යාන සංචිත, පොදු සංචිත, රඳවාගත්. ආරම්භක ශේෂය තියෙනවා 500යි, 20යි, 30යි. ඍණ 180ක් තියෙනවා. හරි. රයිට්. ඊට පස්සේ අවසන් ශේෂයක් දීලා තියෙනවා. මොකද අවසන් ශේෂ ටික දීලා තියෙනවා. ඒ කියන්නේ අවසානට මේ වටේන උත්තර 400 ඊට පස්සේ 600යි 30යි 300යි 420යි. එහෙනම් දැන් බලන්න පුතා මේක කියනවා මොකද්ද? වර්ෂය තුල කාලච්ඡේදය තුල රඳවාගත් තිබීම භාවිතා කරමින් සාමාන්‍ය කොටස් නිකුතවක් කළලු. අයන සාමාන්‍ය කොටස් නිකුතවක් කරලා නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය වැඩි වෙලා ඇති. බලන්න කීයකින් වැඩි වෙලාද කියලා. 500 ඉඳලා 600ට 100කින් නේ. අයන සංචිත ප්‍රාග්ධනිත කිරීම 100යි. 100ක් වැඩි වෙලා නේ 100යි. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ රඳවාගත් තිබේ. කියන රඳවාගත් ඉපුවීම අඩු වෙනවා 100කින්. ඊළඟට කියනවා පොදු සංචිතයට මාරු කරනවා. ඔව් මේ ආරම්භයේ පොදු සංචිතයේ 100යි අවසානයේ 300යි. එහෙනම් පොදු සංචිතයට අලුතෙන් මාරු කරලා තියෙනවා 200.
පොදු සංචිතයට මාරු කරනවා. රයිට්. ඊට පස්සේ කියනවා ගෙවූ ලාභාංශ. ගෙවූ ලාභාංශ පුතේ 80යි. ඒක රඳවාගත් ඉපයුම් වලින් අඩු වෙනවා. හරි. ඊට පස්සේ කියනවා අවසන් වර්ෂයේ ලාභය සහ මුළු විස්තීර්ණ ආදාය. මෙන්න මෙතෙන්ට අපි කල්පනවා මුළු විස්තීර්ණ ආදාය. මුළු විස්තීර්ණ ආදායමේ වෙනත් විස්තීර්ණ ආදායම් කොටස ප්‍රත්‍යයන සංචිතයට ගලපනවා. නම් ප්‍රත්‍යයන සංචිතය පුතේ 20 ඉඳලා 100ට වැඩි වෙලා ඒ කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම ඇවිල්ලා තියෙනවා 80. මේ තියෙන්නේ වෙනත් විස්තීර්ණ ආදායම. මොකද අපි දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම කොටස දානවා ප්‍රත්‍යයන සංචිතයට. ලාභය කාලච්ඡේද ලාභය දානවා රඳවාගත් ඉපයුම් වලට. එහෙනම් මෙතන පුතේ බලන්න 420 ඉඳලා මෙතෙන්ද කීයක්ද එන්නේ කියලා. රයිට්. අපි බලමු පුතා. මොන කියනවා ඍණ 180 ඍණ 100 ඍණ 180 180 ඍණ 100 ඍණ 200 ඍණ 80 ඍණ 560ක් හැබැයි තියෙන්නේ ධන 420ක් නේ. එහෙනම් ඍණ 560 420 වෙන්න නම් 560 ධන 400 980ක් එන්න. දැන් 980ක් ආවම තමයි පුතේ මෙතන 420 එන්නේ. එහෙනම් මේ තමයි කාලච්ඡේදයේ ලාභය. එහෙනම් කාලච්ඡේදයේ ලාභය පුතේ 980යි මුළු විස්තීර්ණ ආදායම කියන්නේ කාලච්ඡේදයේ ලාභය සහ මේකේ එකතුවට 980 80යි 1060යි 1060යි උත්තරේ අංක 4 ඊළඟ අංක 23 සහ 24 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත් තොරතුරු භාවිතා කරන්න කියනවා. ඔන්න කියනවා 2022 4 දින සංස්ථාපනය කරන ලද සීමිත ජයමාන පොත් සමාගමට පහත් තොරතුරු සපයා ඇත. සංස්ථාපනයේදී ලක්ෂ 5ක මුළු ප්‍රතිෂ්ඨාවට සාමාන්‍ය කොටස් නිකුතව සිදු කර ඇත. 2022 4 දින 110ක වාර්ෂික පොලි අනුපාතයක් යටතේ ලක්ෂ 5ක බැංකු ණයක් ලබාගත් අතර 2023 3.31 දිනට බැංකු ණය ශේෂය 420කි. 2023 3.31 දිනට සාමාන්‍ය ණය ගැතියම් රුපියල් 3,50,000කි. වසරේ සියලුම ඉක්ුණුම් ණයට සිදු කරලා තියෙන්නේ. කාලච්ඡේදයේ ලාභය 140යි. කාලච්ඡේදයේ බදු වියදම් 50යි පුතේ. කාලච්ඡේදයේ ශුද්ධ ලාභ අනුපාතය 120යි. වර්ෂය තුල ප්‍රථම වරට ගොඩනැගිලි ප්‍රත්‍යයන තුලින් ඇති වූ අතිරික්තය 60යි. බැංකු ණය ආපසු ගෙවීම 2023 3.31 දින සිදු කර ඇත. ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තමයි බැංකු ණය ගෙවලා තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අහන 23 2023 3.31 දිනට සීමිත ජයමාන පොත් සමාගමේ ණය අනුපාතය සහ පොලි ආවරණ අනුපාතය සමානයි මුළු ආග්ධනයට නැත්නම් මුළු හිමිකමට ණය ආග්ධනය කොපමණ ප්‍රතිශතයක්ද කියලා. මුළු ප්‍රාග්ධනය කියන්නේ ව්‍යාපාරයක හිමිකම් ප්‍රාග්ධනයක් වෙනවා. ණය ප්‍රාග්ධනයක් වෙනවා. ඊට පස්සේ අහනවා පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය ගන්න පුතේ පොලිය ධන බදු පෙර ලාභය නැත්නම් බදු පෙර ලාභය ධන පොලිය කියුව හැකි බෙදීම පොලි. හරි ඊළඟෙන් අහනවා අපිට හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය. ප්‍රතිලාභ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය කියන්නේ පුතේ හිමිකම් ප්‍රාග්ධනයට කාලච්ඡේදයේ ලාභය කොපමණ ප්‍රතිශතයක්ද කියලා. ඊළඟෙන් අහනවා ණයගැති පිරිවැටුම් අනුපාතය. ණයගැති පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් බෙදීම ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණය යෝ බලමු. නේද අපි මේ තොරතුරු ටික හොයාගන්න ඕන කොහොමෙන් හරි. right. පළවෙනි කියනවා
සංස්ථාපනයේදී ලක්ෂ 5ක මුළු ප්‍රතිෂ්ඨාවට සාමාන්‍ය කොටස් නිකුතුවක් සිදු කර ඇත. හිමිකමෙන් ඔන්න සාමාන්‍ය කොටස් ටික දන්නවා. හිමිකම කියද්දී අපි දැනගන්න ඕන සමාගමක සාමාන්‍ය කොටස් නෙමෙයි සංජිත එනවා. right. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 500යි. හරි. ඔය තමයි ළමයිට පිස්සන තැන්. හරි. right. 2022 4 දින 110ක වාර්ෂික පොළොව අනුපාතයක් යටතේ ලක්ෂ 5ක දික්පාලන බැංකු ණයක් ලබාගත් අතර 2023 3.31 දිනට බැංකු ණය ශේෂය 420යි. අවසානයේ ණය ප්‍රාග්ධනයේ තියෙනවා පුතේ 420යි. හරි. right. ඊට පස්සේ කියනවා 2023 3.31 දිනට සාමාන්‍ය ණය ගතියන් 350යි. සාමාන්‍ය ණය ගතිය පුතේ 350යි. පස්සේ 100 විකුණුන් ණයටලු ඈ. right. කාලච්ඡේදයේ ලාභය 140යි. කාලච්ඡේදයේ ලාභය 140යි. ඊට පස්සේ කියනවා කාලච්ඡේදයේ බදු වියදම 50යි. කාලච්ඡේදයේ ලාභය ඉන්නේ පුතේ. එන බදු පෙර ලාභය අඩු කිරීම ආදායම් බදු කොට එනවා පුතේ කාලච්ඡේදයේ ලාභය. අපි දන්නවා කාලච්ඡේදයේ ලාභය 140යි. ආදායම් බදු දීලා තියෙනවා. කාලච්ඡේදයේ බදු වියදම 50යි. 140න් 50ක් අඩු 50ක් අඩු කරලා 140ක් එන්න නම් බදු පෙර ලාභය එනවා. කීයද පුතේ 100. අද අපිට ඕනේ මෙන්න මෙතන බදු පෙර ලාභය. 190. ඊට පස්සේ ඔන්න කියනවා කාලච්ඡේදයේ ශුද්ධ ලාභ අනුපාතය 120යි. ශුද්ධ ලාභ අනුපාතය කියන්නේ පුතේ විකුණුම් වල සාපේක්ෂව කාලච්ඡේදයේ ලාභයේ කොපමණ ප්‍රතිශතයක්ද කියන එක. විකුණුම් සාපේක්ෂව කාලච්ඡේදයේ ලාභය කොපමණ ප්‍රතිශතයක්ද කියන එක තමයි ශුද්ධ ලාභ අනුපාතයෙන් කියන්නේ. හරි. ශුද්ධ ලාභ අනුපාතය 120යි. හරි. ඔන්න ශුද්ධ ලාභ අනුපාතය 120යි. ඒ කියන්නේ විකුණුම් වලින් විකුණුම් 100යි නම් ඔගනේ තේරුම් පුතේ විකුණුම් 100යි නම් ශුද්ධ ලාභය තියෙනවා 20ක්. ඔගනේ 120ක් කියන එකේ තේරුම. හරි. අපි දැන් ශුද්ධ ලාභය දන්නවා. 140. 140 කියන්නේ 20 නම් 100 කීයද? මොකද දෙවන්නේ? 140 බෙදීම තුන කිරීම 80. දන්නවනේ විකුණුම් විකුණුම් කීයද පුතේ? 80. නෝන 700 350 බෙදපුවාම ණයගති පිළිවැටුම් අනුපාතය එනවා. වාර දෙකයි. වාර දෙකයි. දැන් දැන් මේ වගේ ගානක එකින් එකට හදාන යන්න එපා. අපිට ලැබෙන උත්තරත් එක්ක උත්තරේ. හරි. ලැබෙන තොරතුරු ටිකත් එක්ක. ඊට පස්සේ වර්ෂය තුල ප්‍රථම වර ගොඩනැගිලි පත්‍යාන තුලින් ඇති වූ අතිරික්ත 60යි. ඒ කියන්නේ ප්‍රථම වර්ෂ පත්‍යානයක් අනිවාර්යෙන් එහෙනම් ඒකෙන් බිහි වෙනවා ප්‍රත්‍යාගන සංචිතය. ප්‍රත්‍යාන සංචිතය කීයද පුතේ? 8යි. ඒක හිමිකමේ කොටසක්. හරි. right. ඊළඟ බැංකු ණය ආපසු ගෙවීම 2023 3.31 දින සිදු කර ඇත. බැංකු ණය ගෙවලා තියෙන පුතේ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ නම් වර්ෂය පුරාවටම ණය තිබිලා තියෙනවා. කීයද මෙයාලා ණය අරන් තියෙන්නේ? 500ක් 110ක පොලියට. 500ට 110යි නම් පොලිය හොයාගන්න පුළුවන් එතන. 500ට 110 පොලිය. මොකද මේ 500 අවුරුදු පුරා තිබිලා. 50යි. පොලිය පුතේ 50. බෙදීම 50. 240 බෙදීම 50. 24 5. 4යි. දශම 8යි. වාර. පොලිය අවරණ අනුපාතය පුතේ වාර 4.8යි. දැන් බලන්න අපිට උත්තර දෙකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. එතකොට දැන් මේ හිමිකමට අඩු සංචිත වලට අඩු ප්‍රත්‍යාන සංචිත පොදු සංචිත ගැන කතාව කියන්නේ රඳවාගත් ඉතින්. මේ කතාව තුළ නෑ පොදු සංචිතනේ. රඳවාගත් ඉතින්. රඳවාගත් ඉතින් කියන්නේ පුතේ කාලච්ඡේද ලාභයෙන් අඩු කරන්න ඕනේ. මොනවද? අර එන බෙදා හැරීම. දැන් මේක බෙදා හැරීම මොකුත් නෑ. එහෙනම් කාලච්ඡේද ලාභයෙන් රඳවාගත් ඉතින් විදියට මෙයාලයි තියෙනවා. එහෙනම් රඳවාගත් ඉතින් වෙනවා 140. පැහැදිලි නේද පුතේ? right. දැන් මේක පැහැදිලි නැත්නම් මයින් අහන්න ඕනේ. ඒකට මම ඊට වඩා දීර්ඝව කියලා දෙනවා. මම හිතනවා ඔයාලට සමාගම් පිළිබඳ දැනුමක් තියෙනවා කියලා.
හරි රයිට් ඒ ඔක්කොමත් එක්ක කියලා දෙන්න කිව්වොත් වෙලා යනවා ඒකයි රයිට් එතකොට මෙතන එනවා සංචිත 200යි සාමාන්‍ය කොටස් 500යි නේ එහෙනම් හිමිකම් පාග්‍රහණය එනවා 700ට 140යි නම් 120යි 120යි හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 120 අපි ගාගමු මුළු ප්‍රාග්ධනය 700යි 420යි 1120යි 1120ට 420 නම් 100ට ගියේ බලන්න 37යි දශම දැන් අපි බලමු පුතේ උත්තර හරි ණය අනුපාතය ණය අනුපාතය එනවා පුතේ 37.5යි 37.5යි පොලි ආවරණ අනුපාතය 4.8යි එහෙනම් 37.5යි 4.8යි උත්තරේ අංක 2 උත්තරේ අංක 2 ඊළඟ 2023 3.30 දෙන්න සීමිත ජයමාන පොත් සමාගමේ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සහ නායකත්ව පිළිවෙලම අනුපාතය හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 120යි වාර 2යි 120යි වාර 2යි උත්තරේ අංක 4 අයි දැක්කම ඒක සුද්ධ ගානක් රයිට් ඊළඟ පිරිවැය වර්ගීකරණයට සම්බන්ධ පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද බලමු අපි දරන ලද කාලච්ඡේදයකදී ආදායම් ප්‍රකාශනය තුළ හඳුනා ගන්න ලබන පිරිවැය නිෂ්පාදන පිරිවැය වේ ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගන්නේ කාලච්ඡේද පිරිවැය. ඒක වැරදි. හැසිරීම පදනම් කරගැනීමේ පිරිවැය ඍජු සහ වක්‍ර ලෙස වර්ගීකරණය කරයි. හැසිරීම මත පිරිවැය වර්ග දෙකයි ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. ඒතකොට ඒක වැරදි. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වෙනස් වීමෙන් ඒකක ස්ථාවර පිරිවැය වෙනස් වේ. හරිනේ. නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වෙද්දී ඒකක ස්ථාවර පිරිවැය වෙනස් වෙනවා. ඒක හරි. කළමනාකරන තීරණ ගැනීමේදී ගිලුණු පිරිවැය අදාළ වේ. තීරණ ගද්දී පුතේ ගිලුණු පිරිවැය අදාළ නොවන පිරිවැය. මොකද ඒක මේ වෙන විටත් දරා ඉවරයි. රයිට්. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් උත්තරේ තියෙන්නේ C පමණයි. උත්තරේ අංක 5. උත්තරේ අංක 5. 26. නිෂ්පාදන ව්‍යාපාරික ආර්ථික ඇණවුම් ප්‍රමාණය ආකෘතිය මත භාණ්ඩ ඇණවුම් කරයි. වාර්ෂික සොග අවශ්‍යතාවය ඒකක 1000ක් වන අතර ඒ ඇණවුම් 10ක් තුලින් සපුරා ගනී. මුළු තොග පවත්වාගෙන යාමේ වාර්ෂික පිරිවැය 12500ක් නම් මෙම ව්‍යාපාරයේ ඇනෝමක පිරිවැය කොපමණද? හොඳ ගානක් පුතේ. ඔන්න දැන් මේකේ ඔන්න අපි කියනවා මොනවද කියන්නේ? ව්‍යාපාරික ආර්ථික ඇණවුම් ප්‍රමාණය ආකෘතිය තමයි පාවිච්චි කරන්නේ. වාර්ෂික තොග අවශ්‍යතාවයේ ඒකක 10000යි. වාර්ෂික තොග අවශ්‍යතාවය කියන්නේ ඉල්ලුම. වාර්ෂික ඉල්ලුම විතර විදිහට D. D කීයද 10000යි. හරි. ඉල්ලුම 10000යි. වෙන අතර එය ඇණවුම් 10ක් තුලින් සපුරා ගනී. ඇණවුම් 10ක් තුලින් සපුරා ගන්නවා. මේ 10000 සපුරා ගන්න ඇණවුම් 10ක් තුලින්. එහෙනම් ඇණවුමක කීයක් තියෙනවද? ඇණවුමක තියෙනවා ඒකක කීයක්ද? ඒ කියන්නේ EOQ. එයි අපි ඇණවුම් කරන්නේ මොකක්ද? ආර්ථික ඇණවුම් ප්‍රමාණය නේ. අයනම් ආර්ථික ඇණවුම් ප්‍රමාණය වගේ ඇණවුම් 10ක් දැම්මොත් තමයි 10000 සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ඇණවුමක තියෙනවා ඒකක 1000. EOQ කීයද? ඒකක 1000යි. right. මුළු තොග පවත්වාගෙන යාමේ වාර්ෂික පිරිවැය 12500ක් නම් මුළු තොග පවත්වාගෙන යාමේ පිරිවැය 12500. මුළු තොග පවත්වාගෙන යාමේ පිරිවැය 12500ක් නම් මෙම ව්‍යාපාරයේ ඇනෝමක පිරිවැය. මේක තියෙන තියරි පුතා. අපි දන්නවා ව්‍යාපාරයක EOQ වලදී මුළු තොග පවත්වාගෙන යාමේ පිරිවැය මුළු ඇනවුම් පිරිවැයට සමාන වෙනවා. නේ? අය මෙහෙමනේ අදින්නේ නේ. තොග පවත්වාගෙන යාමේ පිරිවැය TH එන්න ඇනවුම් පිරිවැය නේ CO. මේ දෙක එකිනෙකට ඡේදනය වෙනවා EOQ වල. ඒ කියන්නේ මේ දෙක එකිනෙකට සමානයි. නේ? අයනම් තොග මුළු ඇනවුම් පිරිවැය 12500යි. මුළු ඇනවුම් පිරිවැය කීයද පුතේ? 12500යි. ඇනවුම් කීයක්ද ගේන්නේ? 10යි නේ එහෙනම් එක් ඇනෝමක පිරිවැය බලන්න ඇනෝම් 10ක 12500 අවුරුද්දට ඇනෝමක බලන්න 12500 බෙදනවා කීයද 10යි කීයද 12500 10න් බෙදපුවම
1250. EOQ ඒකක 1250. 1250. sorry EOQ නෙවෙයි පුතේ. මුළු තොග පවත්වාගෙන යාමේ පිරිවැය 1250යි. ඇනෝමක පිරිවැය කීයද පුතේ? 1250යි. මේ ඇනෝමක පිරිවැය 1250යි. උත්තරය අංක 4. උත්තරය අංක 4. ඒක හොඳ ගානක්. ඒක තියරි ගානක්. හරි. ඊළඟ එක 27. සාන්ත ව්‍යාපාරයේ 2023 මාර්තු මාසයේ සඳහා වූ වැටුප් ලේඛනයෙන් උපුටාගත් තොරතුරු පහක් දැක්වේ. සේවකයන්ට ගෙවූ ශුද්ධ වැටුප් 3,80,000යි. පියවාගත් වැටුප් අත්තිකාරම් 25000යි. සේවක ණය වාරික අඩු කිරීම 45000යි. සේවක අර්ථසාධක අරමුදලට සේවක දායකය හා සේවය දායකය දල වැටුපෙන් පිරිවැලින් 10%ක් සහ 15%ක් වේ. සේවක භාරකාර අරමුදල දායකය 3%ක් වේ. 2023 3.31 දින අවසන් මාසය සඳහා සේවක දල වැටුප EPF වියදම හා සේවකයන්ට අදාළ මුළු සේවක පිරිවැය. ඔන්න එහෙනම් අපෙන් අහනවා සේවකයන්ට අදාළ දල වැටුප නේ EPF වියදම සහ සේවකයන්ට අදාළ මුළු වියදම. right. දැන් මෙන්න මෙහෙමයි හදන්නේ ඕක. ඉතින් අපුතේ දල වැටුපෙන් අඩු කිරීම ටික කරාට පස්සේ එනවා මොන වැටුපද? සුද්ධ වැටුප. නේ. දැන් අපිට දීලා තියෙන පුතේ සුද්ධ වැටුප 380යි. අපි 3,80,000යි. ඊයවගත් මේකේ සේවක අඩු කිරීම තියෙනවා. දල වැටුපේ තියෙනවා අඩු කිරීම. අඩු කිරීම තියෙනවා පුතේ අත්තිකාරම්. අත්තිකාරම් කීයද? අත්තිකාරම් තියෙනවා 25යි. 5000යි. සේවක ණය වාරික. ණය වාරිකේ තියෙනවා පුතේ 45යි. නේ 45යි. ඊට අමතරව මෙන්න මේ දල වැටුපෙන් සේවකයන් අඩු කර ගන්නවා EPF එක. 10%ක්. නේ 10%ක්. ඒතකොට තව ඉතුරු වෙන්නේ 90ක්. ඒ 90මුත් මේ දෙක අඩු කරපුවාම තමයි 380ක් වෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දල වැටුප 100ක් වෙච්ච සේවකයෙක්ගෙන් 110ක් අඩු කරනවා EPF විදිහට. ඒතකොට ඉතුරු වෙන්නේ 90යි. මේ 90 ගෙවන්නෙත් නෑ පුතේ. ඒ 90 ගෙවන්නෙත් මෙන්න මේ දෙකත් අඩු කරලා. ඊට පස්සේ තමයි සුද්ධ වැටුප එන්නේ. නේ? ඒතකොට දැන් ඔයාලට තේරෙනවා මෙන්න මෙතන තියෙන්නේ මේ දෙක අඩු කරන්න කලින් තියෙන්නේ දල වැටුපෙන් 90ක් කියන්නේ. නේ? අන්න මෙතන අගේ අපිට හොයන්න පුළුවන්. කීයද? 380 එන්නේ 45කුයි 25කුයි අඩු වෙලා. එහෙනම් බලමු එතන උඩ තිබ්බේ කීයද කියලා. 450යි. මේ 450 නැත්නම් 4,50,000යි. 4,50,000 කියන්නේ දල ලාභේ. දල වැටුපේ 90ක් උදේ. එහෙනම් 100% හොයාගත්තා. හරි නේද? 450 කියන්නේ 90ක් නම් 100 කීයද? 90යි 450යි 500යි. දල වැටුප පුතේ 500යි 500 10ක් අඩු කරපුවාම 50යි. 50යි. දැන් දල වැටුප අපි හොයාගත්තා 500යි EPF වියදම EPF වියදම කියන්නේ පුතේ මේකෙන් 115යි 500 5යි. EPF වියදම 75යි. ඊළඟ එක සේවකින්ට අදාළ මුළු සේවක පිරිවැය. මුළු සේවක පිරිවැය එනවා පුතේ එකක් දල වැටුප 500යි. EPF වියදම එනවා 75යි. ඊට අමතරව පුතේ ETF වියදමක් දරන්න වෙනවා ව්‍යාපාර 3ක් 15. වෙනවා 500 90. 500යි 75යි 590යි. දල වැටුප 500යි EPF වියදම 75යි මුළු සේවක පිරිවැය 590යි. උත්තරේ අංක 5. නැග 28 පහතරතුරු නිෂ්පාදන ආයතනයකට අදාළ වේ. අයවැයගත පැය ගණන යන්ත්‍ර පැය 5යි ශ්‍රම පැය 6යි. නිෂ්පාදන අංශ 2 නිෂ්පාදනය සඳහා ගත කළ සත්‍ය කාලය යන්ත්‍ර පැය 6යි ශ්‍රම පැය 9යි.
පොදුකාර්ය පිරිවැය අන්තර්ගහන අනුපාතය යන්ත්‍ර පැයකට 150යි යන්ත්‍රම් පැයකට 40යි. ඒකකයේ ඍජු ද්‍රව්‍ය පිරිවැය 652ක් වන අතර ඒ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැයෙන් 20%කි. ඒකකයට අදාළ ඍජු වෙනත් පිරිවැය 200ක් නම් ශ්‍රම පිරිවැය වන්නේ අන්නවා ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් එකතු කරපුවාම එනවා පුතේ ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට පොදු කාර්ය එකතු කරන්න ඕනේ. එතකොට දැන් මෙයාලා පොදු කාර්ය එකතු කරන්න කොටස් දෙකකට x අංශයෙන් සහ මේ පොදු කාර්ය x අංශයෙන් සහ y අංශයෙන් නේ. එතකොට නව ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය නේ. හරි. දැන් බලන්න අපිට දෙන්න පුළුවන් ටක් ගාලා මේක වගුව දැක්කහම අන්තර්ගාහනය කරන ප්‍රමාණය. එතකොට පොදු කාර්ය පිරිවැය අන්තර්ගාහන අනුපාතය යන්ත්‍ර පැයකට 150යි. නිෂ්පාදනයට යනවා යන්ත්‍ර පැය 6ක්. සත්‍ය යන්ත්‍ර පැයට තමයි අවශෝෂණය කරන්නේ. 150 ව 6ක්. කීයද 150 ව 6ක්? 900. y අංශයෙන් පුතේ සත්‍ය පැය 9ක් යනවා පැයකට 40යි. එතකොට y අංශය යනවා 360. හරි. එතකොට පොදු කාර්ය පිරිවැය තියෙන ඔක්කොම 1260. ඊට පස්සේ කියනවා ඒකකයක ඍජු ද්‍රව්‍ය පිරිවැය 652යි. ඍජු ද්‍රව්‍ය පිරිවැය 652යි. වන අතර ඒ ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැයෙන් 120ක්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මුළු නිෂ්පාදන පිරිවැයෙන් 120ක් තමයි මේ. එහෙනම් 100% හොයාගන්න පුළුවන්. 652 කියන්නේ 20ක් නම් 100 කීයද? නේ කොහොමද දෙවන්නේ? 20ට 100ට 652 වැඩි කිරීම 5. තුන්දස් 260 එන්න පුතේ මෙතන 1260. හරි. තව එකක් තියෙනවා. ඍජු වෙනස් පිරිවැය දීලා තිබ්බනේ. මේක කියනවා මොකද්ද? ඒකට අදාළ ඍජු වෙනස් පිරිවැය 200යි. ඍජු වෙනස් 200. මේ ටික එකතු කරාම මෙතෙන්දී 3260න් 1260ක් අඩු වෙනවා. මෙතන තියෙන 2000යි. පාදින් පිරිවැය 2000යි. 2000 හැදෙන්නේ මේ තුනේ එකතුවට. මෙතන තියෙනවා පුතේ 852ක්. 1140. ඍජු ශ්‍රමය 1148. උත්තරේ පුතේ අංක 2. ඊළඟ එක. ආයතනයක් විසින් භාණ්ඩ ඒකකයක් රුපියල් 100 බැගින් අලෙවි කරන විට එහි විකුණුම්ධාරීතාවය ඒකක 1000ක් වේ. එම භාණ්ඩයේ දායක විකුණුම් අනුපාතය 160කි. එම භාණ්ඩෙහි විකුණුම් මිල 110 දක්වා වැඩි කර විකුණුම් ප්‍රමාණය ඒකක 900 දක්වා අඩු කරන්නේ නම් මුළු ස්ථාවර පිරිවැය හා ඒකක විචල්්‍ය පිරිවැය නොවෙනස්ව පවතී නම් ඉන් ලාභයට ඇති වෙන බලපෑම කොපමණද කියලා අහනවා. ඔන්න සෙලින් ප්‍රයිස් දන්නවා. අපි දැන් දන්න තොරතුරු ටික දාලා බලමු. 100 බැගින් අලෙවි කරන විට එහි විකුණුම් ධාරිතාවය 1000යි. Q දාන. හරි. right. මෙම් භාණ්ඩයේ දායක විකුණුම් අනුපාතය 160යි. දායක විකුණුම් අනුපාතය 160යි. ඊට පස්සේ කියනවා එම භාණ්ඩයේ විකුණුම් මිල 110 දක්වා වැඩි කර. විකුණුම් මිල වැඩි කරනවල දැන් 110ට. වැඩි කර විකුණුම් ප්‍රමාණය ඒකක 900 දක්වා අඩු කරනවා. Q 900 දක්වා අඩු කරන්නේ නම් මුළු ස්ථාවර පිරිවැය හා ඒකක විචල්්‍ය පිරිවැය නොවෙනස්ව පවතී නම්. ඒකක විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මුළු ස්ථාවර පිරිවැයත් වෙනස් වෙන්නේ නම් ලාභයට ඇති වෙන බලපෑම. හරි. දැන් අපි බලමු පුතා මෙතෙන්දී විකුණුම් මිලෙන් 160ක් දායකය. එහෙනම් ඊටු ටික විචල්්‍ය පිරිවැය. අපිට ගත්තා හින්දා විචල්්‍ය පිරිවැය. ඊපොත විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය එනවා 100න් දායකයේ 160ක්. ඒ කියන්නේ ඒකක දායකයේ 60යි. විචල්්‍ය පිරිවැය 40. විචල්්‍ය පිරිවැය කියන්නේ 40. මොකද දායක විකුණුම් අනුපාතය 160යි. يعني විකුණුම් මිලෙන් 160ක් දායකය 140ක් විචල්්‍ය පිරිවැය. يعني 100 140ක් 40. එතකොට දැන් මෙතෙන්දී විකුණුම් මිල 110ට වැඩි වෙනවා. නව විකුණුම් මිල. නව
විචල්්‍ය පිරිවැය. හැබැයි නවිචල්්‍ය පිරිවැය කියලා දෙයක් නැහැ. විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා 40. එහෙනම් නව දායකේ එනවා. දැන් නව දායකේ කීයද? නව දායකයේ පුතේ 70. දැන් නව දායකයේ කීයද? 70යි. හරි. දැන් ගත්ත හැකි අපිට මුළු දායකය. මුළු දායකය. මුළු දායකයේ කීයද පුතේ? 900 ගුණ කිරීම දැන් ඒකක 900යි. 900ව 70. 900ව 70ක් නේද? 9 වරක් 7 63. බින්දු 63000. 900ව 70ක් 63000. කියන්නේ දැන් මුළු දායක එනවා 63000. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකෙන් හින්දා සුද්ධ ලාභය ගැටලුවක් වෙන්නේ නැහැ මෙතන. හරි. දැන් අපි බලමු පෙර මුළු දායකේ. කලින් තිබ්බ මුළු දායකේ. කලින් තිබ්බ ඒකක දායකයේ කීයද? කලින් තිබ්බ විකුණුම් මිල 100යි, විචල්්‍ය පිරිවැය 40යි. ඒකක දායකයේ කීයද පුතේ? 8යි. ඒ වගේ තිබ්බේ ඒකක 1000යි. කලින් මුළු දායකයේ තිබ්බේ 60000යි. නේ? අපි දන්නවනේ පුතේ ලාභය ගන්න ස්ථාවර පිරිවැය එකතු කරලා අඩු කරලා කියලා. ඉතින් මෙයාලා කියනවනේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කියලා. අපි දැන් උදාහරණයක් විදිහට දැන් මෙතෙන්දි ගමුකෝ. කැමති ස්ථාවර පිරිවැය 50000 ගමුකෝ. දැන් කලිමුත් 50000 නම් මෙතනත් 50000 වෙනස් වෙන්නේ නැහැ කියනවනේ. එහෙනම් කලින් තිබ්බ ලාභය 10000යි. දැන් තියෙන ලාභය කීයද? 3000යි. එහෙනම් දැන් ලාභය මේ තීරණයත් එක්ක කීයකින් වැඩි වෙනවද? 3000කින් වැඩි වෙනවා. ලාභය කීයකින් වැඩි වෙනවද? 3000කින් වැඩි වෙනවා. මට කියන්න ඕනේ තිබ්බ දේ තමයි ඔයාලා මෙතන ඉගෙන ගන්න ඕන දේ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැත්නම් පුදා මේ දායකයේ වෙනස් වෙන ප්‍රමාණයෙන් තමයි ලාභයට බලපෑම වෙන්නේ. නේ? හරි. එහෙනම් කීයකින් වැඩි වෙනවද පුතේ? 3000කින් වැඩි වෙයි. උත්තරය අංක 2. ඊන එක. සීමිත කලිත පොත් සමාගමේ ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් පහත් තොරතුරු අදාළ වේ. A B C කියලා ව්‍යාපෘති තුනක් තියෙනවා පුතේ. පිළිගෙවුම් කාලය 3ෙම දීලා තියෙනවා. ශුද්ධ වර්තමාන අගය 3ෙම දීලා තියෙනවා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් දීලා තියෙනවා. පළවෙනි එක අහනවා සීමිත කලිත පොත් සමාගම විසින් ආයෝජිත මුදල ඉක්මනින්ම ලබා ගැනීමට නම් තෝරාගත යුතු වඩාත් යෝග්‍ය ව්‍යාපෘති. දාපු සල්ලි ඉක්මනට ගන්න පුළුවන් කෝගෙන්ද කියලා හොයන්නේ පිළිගෙවුම් කාලය. එහෙනම් පිළිගෙවුම් කාලේ වඩා අඩු එකකින් තමයි ඉක්මනට සල්ලි ටික රිකවර් කරගන්න පුළුවන්. එහෙනම් බලන්න පිළිගෙවුම් කාලේ වඩා අඩු B එකකින්. B ව්‍යාපෘති. ඊළඟ අහනවා ව්‍යාපාරයේ වටිනාකම ඉහළ දැමිය හැකි ධනය උපරිම කිරීම කරන ව්‍යාපෘතිය වශයෙන් තෝරාගත යුත්තේ. ඒ කියන්නේ පුතා ව්‍යාපාරයේ ධනය උපරිම කරන්න. නේ? කියන්නේ හොඳම එක. නේ? يعني ධනය උපරිම කරනවා කියන්නේ මුදල් ප්‍රමාණය වැඩි කරන්න. නේ? මුදල් ප්‍රමාණය වැඩි කරන්න නම් අපි බලන්න ඕනේ NPV. right. NPV වැඩිම මොකේද? ඒක. එහෙනම් අපි තෝරගන්න ඕනේ ඉක්මනින් රිකවර් කරගන්න නම් B ධනය උපරිම කරන්න නම් A. B ව්‍යාපෘතිය සහ A ව්‍යාපෘතිය උත්තරය අංක 2.